සුබෝදෑසනක් සියලු දෙනාටම මම හිතනවා ලංකා ප්‍රොපර්ටි වෙබ් ආයතනයේ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත විය යුතුයි මෙවැනි කාලීන මාතෘකාවක් සඳහා අපිට වේදිකාව සකස් කර දීම සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම මේ වැඩසටහන ගත්තොත් එහෙම අපි අද කතා කරන්න යන්නේ දිත්වා වලින් පස්සු ලංකාව අනාගතයට සරල වෙන නිවාස ප්‍රමිතීන් සහ ප්‍රතිපත්ති කියන තේමාව යටතේ ඇත්තටම මේ දිත්වා කියන එක ගත්තොත් එහෙම අපි ඒක යම්කිසි සිද්ධියකට ලඝු කරාට අපි ගෝලීය වශයෙන් ගත්තොත් එහෙම අපි කතා කරන ප්‍රධාන මාතෘකාවක් තමයි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කියන එක. ඒකම මුහුදු මට්ටම ඉහළ යාම කියන එක. මේවා දේශීය වශයෙන් පමණක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙන් රටවල් රැසක් මුහුණ දෙන ගැටලු. ඉතින් මේ වගේ විපර්යාසයන් තුල අනිවාර්යයෙන්ම උෂ්ණත්වය ඉහළ යන තත්ත්වයක් තුල අපිට නිවාස සැලසුම් සකස් කිරීමේදී නිවාසවල ව්‍යුහය සකස් කිරීමේදී ඉතාමත් සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද මම හිතන්නේ පෞද්ගලිකව මේ දවස්වල අපිට තියෙන හීට් එක අපි කතා කරන්නේ අපි පොඩි කාලේ මෙච්චර රස්නයක් තිබුණ නැහැ කියලා. ඒතකොට සමහරක් වෙලාවට අපිට දැන් තියෙන නිවාස ව්‍යුහය සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම මේ මුහුදු මට්ටම ඉහළ යාමත් එක්ක ඇතිවන තත්වයන් තුල අපිට කලින්ට වඩා ගංවතුර තත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඒකම නිවාස සඳහා වඩා සුදුසු මොන ප්‍රදේශයන්ද මේ සෝන් හඳුනා ගැනීම වගේ දේවල් මේ මාතෘකාවත් එක්කම අපිට ඇත්තටම කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම උත්සාහ කරේ කියන්න දිත්වා කියන්නේ එක ඉවෙන්ට් එකක් විතරයි. නමුත් මේ දිත්වා සහ මෙතනින් ඉදිරියට අපිට මුහුණ දෙන්න තත්ත්වයන් ගත්තොත් එහෙම ව්‍යසන කළමනාකරණය කියන එකේ වැදගත් අංගයක් වෙනවා. එතනදී නිවාස සම්බන්ධයෙන් කොයි විදිහටද අපි මේ සැලසුම් සකස් කරන්න ඕනේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒකම ලංකාව තුළ අපි දකින දෙයක් තමයි ව්‍යසන කළමනාකරණය ගත්තම ඩිසාස්ටර් මැනේජ්මන්ට් ගත්තම ඒකේ අධ්‍යයන කීපයක් තියෙනවා. බොහෝ වෙලාවට ලංකාව තුළ අපි දකින දේ තමයි ව්‍යසනයක් වුණාට පස්සේ ඒකට ප්‍රතිචාර දැක්වීම එහෙම නැත්නම් රෙස්පොන්ස් ඇන්ඩ් රිකවරි කියන පැත්තට තමයි අපි වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ. හැබැයි මේකේ ව්‍යසනයකට සූදානම් වීම ව්‍යසනයකින් ඇතිවන අවදානම අවම කර ගැනීම මිටිගේෂන්ස් ඇන්ඩ් ප්‍රිපෙයාර්ඩ්නස් කියන දේ සම්බන්ධයෙන් අවධානයක් තියෙනවද කියන දේ සම්බන්ධයෙන් අපිට ගැටලු මතුවෙනවා. ඉතින් මෙන්න මේ ව්‍යුහය මේ වගේ පසුබිමක් තුල තමයි අපි අද මේ මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී නිවසක් කියන එක ගත්තොත් එහෙම ඒක හුදෙක් වාසස්ථානයක් විදිහට අපිට නිර්වචනය කරගන්න බෑ. ඒ තුල විවිධාකාරයෙන් අපිට ආරක්ෂාව, සමාජ ස්ථාවරත්වය, ඒ වගේම ආර්ථික සුරක්ෂිතතාවය කියන මේ සියලුම දේවල් සැලකිලිට ගන්න වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරනකොට තමයි මේ මාතෘකාව වැදගත් වෙන්නේ. ඉතින් මේ සඳහා අපිට මම හිතන්නේ ශාස්ත්‍රයේ තුල සුදුසුකම් තියෙන මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය හැකි විද්වත් මණ්ඩලයක් අද සහභාගී වෙනවා. ඇත්තටම අපි ගත්තොත් එහෙම මෙහි ප්‍රතිපත්ති සම්පාදනයේ නියමුවන් ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහත්මයා ලේකම් නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍යාංශය නියෝජනය කිරීම සම්බන්ධ වෙනවා. මොකද අපි ගොඩක් වෙලාවට සාකච්ඡා කරනකොට අපි දකින දේ තමයි අපි සාකච්ඡාවන් ප්‍රතිපත්ති සම්පාදනයේ සමග සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් අද මෙතන එහි දායකත්වය අපිට ලැබෙනවා. ඉතින් මම හිතනවා අපිට මේ සාකච්ඡාව ඵලදායක විදියට ඉදිරියට කරගෙන යන්න පුළුවන් කියලා. ප්‍රථමයෙන් මම කැමතියි ඔබතුමා වෙත යොමු වෙන්න. ලංකාවේ නිවාස ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වර්තමානයේ ප්‍රතිපත්තියක් පවතිනවා කියලා අපි දන්නවා. ඒකම මේ ප්‍රතිපත්තිය තුල මෙවැනි ව්‍යසනයන් කළමනාකරණය කරගන්න දිත්වා වෙන්න පුළුවන් වෙනත් විවිධාකාරයේ අවදානම් වෙන්න පුළුවන්. අවදානම් සඳහා යොමු වීමක් තියෙනවද අවධානයක් තියෙනවද කියන දේ සම්බන්ධයෙන් අපි කතා කරන්න කැමතියි. ඒ වගේම මතක් කරන්න කැමතියි මේ වැඩසටහන අපි ප්‍රධාන වශයෙන් අධ්‍යයන 3ක් යටතේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථම වටයේදී සම්පත්දායකයන්ගෙන් අදහස් ලබා ගැනීමෙන් අනතුරුව මම කැමති අපිත් සමග සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් යම්කිසි අවස්ථාවක් ලබා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අවසාන වශයෙන් තුන්වෙනි වටයට යොමු වෙන්න. ඔබතුමාට මම ප්‍රශ්න යොමු කරන්නේ ඉංජිනේරු කුමුදුලාල් බෝගහවත්ත මහතා. ලංකාවේ පවතින ප්‍රතිපත්තිය සහ ඒ තුල ඩිසාස්ටර් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් තියෙන තත්ත්වයක් කිපෙමුද කියන එක. මේ ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ලංකා ප්‍රොපර්ටි ආයතනයේට මේ වගේ කාලීන මාතෘකාවක් සම්බන්ධව මේ වගේ විශේෂ ශ්‍රේෂ්ඨ අය එකතු කරගෙන මේ වගේ සංවාදයක් ඇති කිරීම සම්බන්ධව මේකෙන් අපිට
lesson learn practice එකක් විදිහට ඉස්සරහට ගොඩක් දේවල් අරගෙන යන්න පුළුවන්. එකක් තමයි සහභාගී උපත් අපි එන්න වැඩි වෙලා තියෙනවා. සහභාගී උපත් වැඩි වෙන්න එක හේතුවක් විදිහට global climate change එක. අපේ පරිසරයේ තියෙන උෂ්ණත්වය ඉහළ යාම ප්‍රධාන වශයෙන් සඳහන් වෙනවා. ඉතින් ලංකාව මේ global warming කියන එකට අපි දායක නොවුනත් අපේ රට එහෙම දායක වෙලා නැහැ. අපේ රට කියන්නේ වැඩිපුර ඔක්සිජන් නිෂ්පාදනය කරපු රටක් කාබන් ඩයොක්සයිඩ් වඩා ඉතිහාසය තුල. ඒක නමුත් අපි දැන් ඒකේ වික්ටිම් වෙලා තියෙනවා. එතකොට අපිට දැන් අපේ ජීවිත කාලය තුලත් මේ දේශගුණ විපර්යාසය අපි භුක්ති විඳිනවා. ඒ කියන්නේ අසාමාන්‍ය ගවල්, අසාමාන්‍ය වර්ෂාපතන. එතකොට ඒ වගේ ඒවා ඉතින් සුලි කුණාටු වගේ ඒවත් දැන් අපි මුහුණ දෙනවා. ඉතින් අපිට ඒක අපි කැමති උනත් අකමැති උනත් අපේ දායකත්වයේ නැතුව උනත් දැන් අපිට ඒක මුහුණ දෙන්න වෙලා තියෙනවා මේ වගේ ව්‍යසනයන් වලට. විශේෂයෙන්ම එතකොට නිවාස කියන ප්‍රශ්නේ මේක බලපානවා. ඉතින් නිවාස වලට යම් ප්‍රතිපත්ති රට තුල හදලා තියෙනවා. මේ සැරේ නිවාස ගත්තොත් නිවාස 6100ක් විතර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. මේ දිත්තා සුළු කුණාටුව කියන්නේ මිලිමීටර් 500කට ආසන්න වර්ෂාපතනයක් එක දිගට දවස් 3ක් විතර ලැබුණා. සහ දිස්ත්‍රික්ක ගණනාවකට 21කට විතර මේක බලපෑවා. ඒ කියන්නේ අපි දන්න ඉතිහාසයේ අපි ඉගෙනගත් ඉතිහාසයේ කාලගුණීය වර්ෂාපතනය 1870 80 වගේ ඉඳලා තමයි මනින්න පටන් අරන් තියෙන්නේ රෙකෝඩ් කරන්න. ඒ දන්න ඉතිහාසයේ තිබිච්ච වැඩිම එක අසාමාන්‍ය තත්ත්වයක්. නමුත් කොහොම හරි අපිට ඒක නිසා ලොකු විනාශයක් වුණා. අපේ සම්පූර්ණ විනාශ වෙච්ච වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 4ක් විතර. අපේ GDP එක 100ක්. ඇමරිකන් ඩොලර් එකෙන් 104ක් විතර ඩැමේජ් වුණා. දැන් ඩීටේල් එස්ටිමේට් කරන් යනවා. ඒක බිලියන 3කට කිට්ටු වෙන්න අඩු වෙයි කියලා හිතෙනවා. ඩීටේල් කරාට පස්සේ මේ එතකොට ඒකෙන් ගෙවල් 6100ක් විතර 6100 විතර සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඊට අමතරව 1,10,000ක් විතර නිවාස අර්ධ වශයෙන් හානි වුණා. එතකොට සම්පූර්ණ නිවාස වශයෙන් 6,000ක් හානි වුණා. 1,10,000ක් විතර අර්ධ වශයෙන් හානි වුණා. හැබැයි අර්ධ වශයෙන් හානි වෙච්ච නිවාසත් නැවත රෙපෙයා කරලන පදිංචි වෙන්න බැරි මට්ටමේ නිවාස තියෙනවා. තව නිවාස තියෙනවා රෙපෙයා කරන්න පුළුවන් වුණාට ඒක පිහිටලා තියෙන්නේ දැඩි අවදානම් කලාප. ඒතකොට එතනත් පදිංචි වෙන්න බෑ. එහෙම වුණාම නිවාස 20000ක් විතර වගේ දිත්ත සුළුකුණාටුව නිසා අතන 14000ක් විතර වගේ අපි හිතනවා 1 ලක්ෂ ගාණයෙන් නැවත හදන්න වෙනවා කියලා. සම්පූර්ණ කැඩිච්ච ගාන 6000 එකතු කරාම දෙකම 20000ක් විතර හදන්න ඒකට ආසන්න ප්‍රමාණයක් හදන්න වෙයි කියලා අපි හිතනවා. එතකොට මේක ලොකු ගාණක් ලොකු වැඩක්. ඒ අතරේ ගෙවල් කොහොමත් අපේ රජයේ විදියට මේ අවුරුද්දේ ගෙවල් 30000කට කිට්ටු වෙන්න හදන තිබුණා. එක විදියට නිවාස අමාත්‍යාංශයේ විදියටයි දීවර අමාත්‍යාංශය තරුණ කටයුතු අමාත්‍යාංශය එක අමාත්‍යාංශ හරහා මේ නිවාස හැදෙනවා. එතකොට මේවා රට පුරා දැන් හදාන්න පරිමදිනවා. නමුත් ගැටලුව තියෙන්නේ මේ හදන නිවාසත් ඇත්තටම මේ අපේ තියෙන සහභාගී විපත් වලට උරුත් දෙනවද? ඒව ගැන අධ්‍යයනයක් කරලාද හදලා තියෙන්නේ. මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. ලංකාවේ නිවාස ප්‍රතිපත්තිය මොකක් විය යුතුද? ලංකාවේ නිවාස ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත් ඒකේ විශාල හිඩසක් තියෙනවා. ඒ හිඩස නිසා ලොකු ප්‍රශ්න ගණනාවක් රට තුල මුහුණ පාලා තියෙනවා. එකක් තමයි කාට හරි ගොඩ ඉඩමක් තියෙනවා නම්, ඒ කියන්නේ කුඹුරු නොවන ඉඩමක් තියෙනවා නම්, ගොඩ ඉඩමක් තියෙනවා නම් එයාට අපි ඒකේ නිවාසයක් හදන්න දෙනවා. කුඹුරු ඉඩමක හදන්න දෙනව අඩුයි, දෙන්නේ නැහැ. හැබැයි පොල් ඉඩමකද කොහෙද කියලා නැහැ. එතකොට රජයට මේ නිවාස වැඩපිළිවෙලක් හරියට තිබෙත් නැහැ. ඒක නිසා රට පුරාම 37ට හොරිසොන්ටලි
හවුසින් යුනිට් හැමතැනම හදාගෙන ගියා. මේක තුර ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට මේ හවුස් ගත්තම වහිනකොට යට වෙනවා. පායනකොට වතුර නෑ ගොඩක් තැන් වලට. අලි මිනිස් ගැටුමට මුහුණ දානවා. ඉතින් ඔය වගේ ලොකු ප්‍රශ්න ගණනාවකට මුහුණ පාලා තියෙනවා. ඊට අමතරව මේ ජීවත් වෙන මිනිස්සු අති විශාල විදියට දැන් ප්‍රධාන නගරයෙන් ප්‍රධාන පාරට ඊටාම දුරස්ස වගා බිමේම පොඩි කෑල්ලක ගෙයක් හදා ගැනීම තුල විශාල ප්‍රශ්න තොගයකට මුහුණ පාලා තියෙනවා. ඉතින් මේවා අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ඕනේ. මොකද එයා ළමයා ඉස්කෝලේ දාන්න ටවුමට එන්න ඕනේ. බෙහෙත් ගන්න ටවුමට එන්න ඕනේ. ඊට අමතරව බැංකු කටයුතු වලට එන්න ඕනේ. ඊට අමතරව බඩු ගන්න එන්න ඕනේ. ඊට පස්සේ එන්ටර්ටේන්මන්ට් ෆිල්ම් එකක් බලන්නවත් එන්න වෙනවා. හැබැයි නගරේ ඉඳලා කිලෝමීටර් 50 40 50 30 15 ජීවත් වෙනවා. වැරටට සමහර අය ටවුමට එන්න ඕනේ. මේකත් එක්ක ජන ජීවිතේ විසාම විකෘති වෙලා තියෙනවා. මේ අයට ගෙයක් තිබුණත් එයාට ජීවිතේ විඳින්න බැරි වෙලා තියෙනවා. ඉතින් මම UD එකේ ඉන්න කාලේ සභාපති විදියටත් මම කිව්වේ අපි පැහැදිලිවම නගරයට ආසන්නව සහභාගී විපත් වලට උරුත්තු දෙන්න පුළුවන් ඉඩමක අපි වර්ටිකලි ජීවත් වෙන්න ඕනි. ඒක තමයි අපි කැමති වුණත් අකමැති වුණත් මේ සීලුම ප්‍රශ්න වලට උත්තරයක් විදියට අපි වර්ටිකල් ලිවිං බලෙන් දෙනව නෙවෙයි. ප්‍රශ්න ටිකට උත්තර හොයන් යනකොට උත්තරේ විදියට තමයි වර්ටිකල් ලිවිං එන්නේ. ඒකයි ඒකට අපි එතන ජීවත් වෙන්න ඕන කියන මතය තියෙනවා. ඉතින් මේක රජයක් විදියට මැදිහත් වෙලා දැන් තරුණ කෙනෙක් විවාහ වෙලා එයාට ගයක් ඕන නම් එයාට ඉස්සෙල්ලම් බලන්න ඉඩමක් ගන්න. වෙන ඔප්ෂන් එකක් සමාජයේ තියලා නැහැ. එතකොට ඉඩමක් ගන්න පුළුවන් ඉන්නේ ගොඩාක් ඈතට වෙන්න. තමන්ගේ ආර්ථිකයට කළා එයාගේ ඉතින් අවුරුදු 8ක් 10ක් හදනවා. හදලා අර වගේ මහමගට අතිවිශාල කාලයක් වැය කරනවා ඉතින්. ඔන්න ඔය ගැටලු ටික තමයි අපිට තියෙන්නේ. හරි. මම හිතන්නේ වර්තමානයේ නිවාස පද්ධතිය තුල සහ නිවාස ඉදිකිරීමේදී මතුවෙන ගැටලු සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාමත් පැහැදිලි ඉදිරිපත් කිරීමක් අපිට එතුමාගෙන් ලැබුණා. මම කැමතියි ඒකම යොමු වෙන්න සලසුම් කරු ප්‍රියශාන්ත මහතා වෙත. මම හිතන්නේ මේ විශේෂයෙන්ම අපේ ලේකම්තුමා මතු කරා ආදායම් මට්ටමින් පහළ ඉන්න පවුල් වලට මේ නිවාස ගැටලුව කියන එක ඍජුවම දැනෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් RD එක විශාල වැඩ කොටසක් කරගෙන යනවා. ඉතින් මෙතනදී මේ නගර සැලසුම්කරණය, නිවාස සැලසුම්කරණය කියන දේවල් ඒකාබද්ධ වෙන්නේ කොහොමද? සහ මෙතනදී නිවාස ඉදිකිරීමේදී ආර්ථිකයේ විවිධ ස්තරවල ඉන්න පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල මොනවද වගේ දේවල් මම හිතන්නේ අපිට ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි ගත්තොත් එහෙම කොළඹ මේ මිල අධික ඇපාර්ට්මන්ට්ස් ගත්තොත් එහෙම ඒවා සමාජය තුළ ඉන්න බහුතරයකට මිලදී ගැනීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඉතින් අපි දන්නවා ලංකාව ගත්තොත් එහෙම 40%ක් විතර දිලිදු බවින් පෙළෙන පවුල් තමයි ඉන්නේ. මේ තත්ත්වයක් එක්ක නාගරික සංවර්ධන අධිකාරිය කොහොමද මේ නිවාස සැලසුම් ඉදිරිපත් කරන්නේ සහ එතනදී මේ අපේ ලේකම්තුමත් මතු කරා සමහරක් ප්‍රදේශ ඇත්තටම ජන ජීවිතයට සුදුසු නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මේ නගර නිර්මාණය කිරීමේදී නිවාස සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ කාර්යභාරය කුමක්ද කියන එක දැනගන්න කැමතියි. පළවෙනියෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන මේ කාලින වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව ලංකා ප්‍රොපර්ටි වෙබ් ආයතනයේට ඒ වගේම මම හිතන්නේ කාලින මාතෘකාවක් මේ කතා කරන්නේ මේකදී නාගරික සැලසුම්කරණයේදී කොහොමද මේ විවිධ ස්තර වලට බලපාන විදියට නිවාස ප්‍රතිපත්තියක් සකස් කරන්නේ. ඒක හොඳ මාතෘකාවක්. මෙතනදී අපේ ඇත්තටම නාගරික සැලසුම්කරණයේ අපිට බෙදා ගන්න අමාරුයි දුප්පත් මිනිසුන්ද පොහොසත් මිනිසුන්ද කියන එක ටිකක් අමාරුයි සැලසුම්කරණයේදී ඒක සැලසුම් කරන්න හොඳත් නෑ ආකල්පේ මත. නමුත් අපිට ප්‍රායෝගිකව සිද්ධ වෙලා තියෙනවා මේ අපේ රටේ ඉන්නවා විවිධ සමාජ ස්තර. සමහර කොටස් ඉන්නවා ඒ අයට එයාගේ ආදායම් මට්ටමත් එක්ක ගත්තම හොඳ නිවසක ජීවත් වෙන්න හොඳ නිවසක්
හදාගෙන ජීවත් වෙන්න බැරි කොට්ටාසයක් තියෙනවා. ඒ කොට්ටාසයට තමයි ඇත්තටම රජයක් විදියට රජයේ මැදිහත් විය යුතු කොට්ටාසය. ඉතින් මම හිතන්නේ ලංකාවේ හැම රජයක්ම පහුගිය අවුරුදු 30-40ම පත් වෙච්ච හැම රජයක්ම මේ කොට්ටාසය දිහා බලලා තියෙනවා. ඉතින් ඒකෙදි නාගරික ප්‍රදේශවල ඉන්න ඔය අඩු පහසුකම් ජනාවාසවල කට්ටියට විශේෂයෙන් රජයේ මැදිහත් වෙලා පහුගිය අවුරුදු 10-15 ඇතුළත විශාල නිවාස සංකීර්ණ ඉදි කරලා තියෙනවා. ඉතින් නාගරික ප්‍රදේශවල නිවාස ඉදි කරනකොට අර අපේ ලේකම්තුමා කිව්වා වගේ අපිට මේ හොරිසොන්ටල් ඩෙවලොප්මන්ට් වලට යන්න බෑ. මොකද ඉඩම් වල තියෙන හිඟතාවය නිසා අපිට සිද්ධ වෙනවා මේ නාගරික ප්‍රදේශවල ඉන්න අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වෙන අයට කොහොමත් එම ප්‍රදේශවලම හයි රයිස් බිල්ඩින් වලට යම්කිසි හයි රයිස් කිව්වට අපි තට්ටු 40-50 නෙමෙයි යම්කිසි තට්ටු 10-15වත් යුක්ත නිවාස ව්‍යාපෘති ඉදි කරන්න. ඉතින් ඒ කාර්යයට නාගරික සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා අඩු පහසුකම් සහිත ප්‍රදේශවල ඉන්න ජනතාවට නිවාස ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම තව කොට්ටාසයක් ඉන්නවා. මේ කොට්ටාසය බොහෝ වෙලාවට නාගරික ප්‍රදේශවල ජීවත් වෙන්නේ නැහැ. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන ඒත් පල්හැ අඩු ආදායම් ලාභින්. ඒ අයටත් විශේෂයෙන් නිවාස සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා විශාල වශයෙන් වාර්ෂිකව නිවාස 20-30ක් වගේ ප්‍රමාණයක් හදලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඉන්නවා තව කොට්ටාසයක්. මේ කොට්ටාසය තමයි ඇත්තටම මධ්‍ය ආදායම් ලාභින්. මේ කොට්ටාසයට ඇත්තටම රජයේ මැදිහත් වීමක් ඍජුව ලබා දෙන්නේ නැහැ. නමුත් මේ අයටත් අර පහසුකම් සහිත නිවසක වාසය කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඒ අයගෙත් අර ආදායම් මට්ටම මේ අපි කියන ලෙවල් එකට, ඒ කියන්නේ හොඳ මට්ටමේ නිවසක ජීවත් වෙන්න පුළුවන් ආදායම් මට්ටමක් නැහැ. ඉතින් හැබැයි මේ අයට රජයනුත් ලොකු සහයෝගයක් දෙන්නේ නැහැ. පෞද්ගලික අංශයේ මැදිහත් වීමෙන් නිවාස හදනවා. ඒවත් ඇත්තටම ලබා ගැනීමේදී ලොකු ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. මේගොල්ලන්ගේ ආදායම් මට්ටම් දැන්ට පවතින රටේ තියෙන නිවාසවල මිල ගණන් වලට ගැලපෙන්නේ නැහැ. ඉතින් මේ අය ගැන ඇත්තටම රජයන් විදියටත් යම් කිසි මැදිහත් වීමක් විය යුතු කොටසක් කියලා හඳුනාගත යුතුයි. ඊගව මට්ටම තමයි ඉහළ ආදායම් ලබන කොටස. ඉතින් ඒයට නම් ඇත්තටම පෞද්ගලික අංශයේ ඍජු මැදිහත් වීමෙන් තමයි නිවාස ඉදි කරන්නේ. ඉතින් ඒ අයට මම හිතන්නේ රටේ ඉන්න සියලුම පෞද්ගලික අංශයේ කියන්නේ රියල් ස්ටේට් වලට සම්බන්ධ වෙච්ච ආයතන නිවාස ඉදි කරනවා. ඉතින් මේට අමතරවත් දැන් මේ ওই කොට්ටාස වලට වැටෙන්නේ නැති කොටසක් ඉන්නවා. ඒ අය තනිව නිවාස ඉදි කරගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේ ආකාරයට යම්කිසි විදියක ඒ කියන්නේ රාජ්‍ය පෞද්ගලික අංශේ මැදිහත් වීමෙන් තමයි මේ ලංකාවේ ඇතුලේ නිවාස ව්‍යාපෘතීන් සිද්ධ කරන්නේ. එතනදී අර රජයේ මැදිහත් වීමෙන් සිද්ධ කරන නිවාස ව්‍යාපෘති මම හිතන්නේ අපිට යම්කිසි පාලනයකට යටත් කරලා කිරීමේ හැකියාව තියෙනවා. මොකද රජය සියලු මුදල් ලබා දෙනවා මේ නිවාස ව්‍යාපෘති වලට. එතනදී තමයි අපි සැලසුම් සහගත ලෙස මේ අය ඇත්තටම අර අපේ ලේකම්තුමා කිව්වා වගේ හොරිසොන්ටල් ඩෙවලොප්මන්ට් වලට නැතුව vertical development වලට මේ අයව යොමු කරන්න ඕන. ඉතින් අපේ නිවාස ප්‍රතිපත්තිය ගත්තත් මේ ප්‍රතිපත්තියේ අලයින් වෙන්න ඕන. මොකද දැන් අපේ තියෙන ලිමිටඩ් ඒ කියන්නේ සීමිත ඉඩම් වලට තමයි අපි මේ නිවාස මම හිතන්නේ ලක්ෂ 50ක්
60ක නිවාස ලංකාවේ තියෙනවා ලක්ෂ 55ක් විතර. ඉතින් මේවා ඔක්කොම අර හැමතැනම නිවාස හදන ප්‍රතිපත්තියක් තමයි දැන්ට අපේ තියෙන්නේ. කොහෙද හිස් ඉඩමක් තියෙන්නේ පර්ජස් 6ට 10ට සබ් ඩිවිෂන් කරලා හැමතැනම නිවාස හදන ක්‍රමයක් තමයි දැන්ට තියෙන්නේ. අපි නිවාස ප්‍රතිපත්තියක් හදනකොට ඉස්සරහට හරි මම හිතන්නේ මේ දැන්ට තියෙන ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුයි. වෙනස් කරලා නිවාස ඒ කියන්නේ නාගරික ජනාවාස ග්‍රාමීය ජනාවාස නියමිත සුදුසු තැන්වල ඉදි කරලා ඒවා මම හිතන්නේ අපි හැමතැනම තට්ටු 10 15 30 40 වෙන්න ඕනේ. අඩු ගානේ තට්ටු 4 5වත් නිවාස ව්‍යාපෘති ග්‍රාමීය ප්‍රදේශවලටත් හඳුන්වලා දෙන්න ඕන. ඉතින් ඒ ආකාරයට හදන ප්‍රතිපත්තියක් තුලින් තමයි අපිට තිරසර ආර්ථික සංවර්ධනයකට ළඟා වෙන්න පුළුවන්. නැත්නම් අපේ දැන්ට තියෙන මේ ප්‍රතිපත්ති තුලින් බොහෝ වෙලාවට රටේ හැමතැනම නිවාස හදන්න දීලා කඳුකරේද ජල මූලාශ්‍ර ආශ්‍රිතවද ගංගා ඇල දොළවල් හැම තැනම කිට්ටුව නිවාස හදන්න දීලා මේ දිත්වා කුණාටුවත් සුලි කුණාටුවත් එක්ක අපිට හොඳින් දැනගන්න පුළුවන් වුණා මේ කියන්නේ විශේෂයෙන් අනවසර ආකාරයට හදපු සහ අක්‍රමවත් ආකාරයට ඉදි කරපු නිවාස සහ ප්‍රදේශ තමයි වැඩියෙන්ම මේ කුණාටු හරහා බලපෑම් වලට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ 10කට ආසන්න ප්‍රමාණයක ජීවිත හානි වුණා. අර ඩොලර් බිලියන 3ක් 4ක් ක අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. අදටත් අපිට රේල් පාරවල් මම හිතන්නේ තව අවුරුද්දක් දෙකක් විතර ඇයි නුවර මාතලේ රේල් පාර හදාගන්න. ඉතින් මේ වගේ විශාල හානි වලට පත් වෙලා තියෙන්නේ මේ ආකාරයේ සැලසුමකින් තොරව නිවාස සහ අනිකුත් ඉදිකිරීම් සිද්ධ කරපු නිසා. බොහොම ස්තුතියි. මම හිතනවා දැන් මෙතනදී සැලසුමකින් තොරව නිවාස ඉදිකිරීම කියන එක ගත්තොත් එහෙම පෞද්ගලික මට්ටමේ සිදුවෙන දෙයක්. අපි දැන් UD එක ගත්තොත් එහෙම එවැනි නිවාස සැලසුම් කරනකොට මේ අවදානම කියන එක කොයිතරම් දුරකට සැලකිල්ලට ගන්නවද කියන දේත් පොඩ්ඩක් ඔබතුමාට මතු කරන්න පුළුවන් නම් මොකද දැන් අපි vertical housing ගත්තොත් එහෙම ඒ වලට නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් යොදා ගන්නවා. එතනදී මම හිතන්නේ අහන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි Taman තනියම ආපදා අවදානමක් තියෙන තැනක නිවසක් හදනවද නැත්නම් UD එකෙන් හදන නිවසකට පදිංචියට යනවද? මොකද එතන මොන වගේ තත්ත්වයක් යටතේද ඉදිරිපත් කරලා තියෙන්නේ නැත්නම් ඉදි කරලා තියෙන්නේ කියන එක. ඇත්තටම දැන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදි කරන ලද විශේෂයෙන් ඔය කොළඹ ප්‍රදේශයේ කොළඹ සහ අනිකුත් නාගරික ප්‍රදේශවල ඉදි කරලා තියෙන අඩු පහසුකම් ජනාවාස ලාභීන්ට ඉදි කරලා තියෙන නිවාස මේ දිත්වා සුලි කුණාටුවෙන් කිසිම බලපෑමකට ලක්ුන්නේ නැහැ. හේතුව අපි ඒ වලට අවශ්‍ය පැරාමීටර්ස් උදාහරණයක් විදිහට ගම් වතුර තත්වයකට වුණත් සුලි කුණාටු තත්වයකට වුණත් ඔරොත්තු දෙන ආකාරයේ ප්‍රමිතීන් අපි අනුගමනය කරලා තිබුණා. නමුත් මේ දිත්වා සුලි කුණාටුවෙන් වැඩිම බලපෑමක් වෙලා උනේ මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සහ ගංගා ද්‍රෝණිය ආශ්‍රිතව ප්‍රදේශවල මේවා විශාල ප්‍රමාණයක් අපේ නාගරික සංවර්ධන අධිකාරියේ බල ප්‍රදේශ නෙමෙයි. ඒ කියන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් රෙගුලාසි ක්‍රියාත්මක වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරිය අමාත්‍යවරයා විසින් නාගරික ප්‍රදේශ ලෙස හඳුනාගත් ප්‍රදේශවල විතරයි. එතනින් පරිබාහිර විශාල ප්‍රදේශයක් තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියේ සංවර්ධන රෙගුලාසි භාවිතා නොවන. ඉතින් මෙන්න මේ ප්‍රදේශවල තමයි වැඩි වශයෙන් මේ දිත්වා සුලි කුණාටුව නිසා හානි වුනේ. හැබැයි ඒකම තවත් කොටසක් තිබුණා නාගරික ප්‍රදේශවලත් උදාහරණ විදියට ගම් වතුර නිසා ලොකු බලපෑමකට ලක් වුණා. උදාහරණයක් විදියට ඔය කොළොන්නාව
හංවැල්ල ඔය වගේ කැලණිය ඔය වගේ ප්‍රදේශවල නාගරික ප්‍රදේශ නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන රෙගුලාසි ක්‍රියාත්මක වන ප්‍රදේශ. හැබැයි මේවලදී කාලය තිස්සේ අනවසර ඉදිකිරීම් කරපු ප්‍රදේශ. ඉතින් නාගරික ප්‍රදේශ වුණාට අනවසරෙන් ගංගා ඇලවල ඒ ද්‍රෝණි වල රිසර්වේෂන් වල හදපු නිවාස තමයි මේ හානියට විශාල වශයෙන් ලක් වෙලා තියෙන්නේ. අර ප්‍රමති සහගතව ඇප්‍රූවල් එකක් ඇතිව හදපු නිවාස බලපෑමට ලක්ුණේ බොහොම අඩු වශයෙන්. අනිත් විශාල කියන්නේ විශාල ප්‍රතිශතයක් මේ දිත්වා කුණාටුව නිසා හානියටපත් වෙලා තියෙන්නේ අනවසර ප්‍රදේශවල. ඒ කියන්නේ නිවාස හදන්න සුදුසු නැති ප්‍රදේශවල තමයි ඒ නිවාස ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේකට තමයි අපි ඉස්සරහට යනකොට මේකට අපි දැන් සොලියුෂන් ගැන කතා කරනකොට අපි කතා කරමු මම හිතන්නේ ඊගාව වටේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි මෙතනදී මතු කරන්න උත්සාහ කරා ඇතැම් අවස්ථාවලදී ප්‍රතිපත්ති නැද්ද නැත්නම් තියෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද වගේ කරුණක්. නමුත් මම මේ සම්බන්ධයෙන් යම්කිසි පසුවිපරුමක් කරනකොට අපේ ජාතික භෞතික සැලැස්මක් පවතිනවා 2017 2050 කාලය තුල මම හිතන්නේ ඉන්දු වීරසූරි මැතිතුමීට කතා කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. මම කැමති අපේ සැලැස්ම කුමක්ද සහ මේ සැලැස්ම තුල අපි අර කලින් කතා කරා වගේ නුසුදුසු ඒ කියන්නේ මිනිස්සුන්ට නිවාස සෑදීමට සුදුසු ස්ථාන සෝනින් කියන එක අපි හඳුනගෙන තියෙනවද මේ සැලැස්ම තුල අපි කොයිතරම් දුරකට ආපදාවන් කියන එක සැලකිලි රන් තියෙනව සම්බන්ධයෙන් ඔබතුමීගෙන් දැනුවත් වෙන්න කැමතියි. බොහොම ස්තුතියි. මම පළමුවෙන්ම මමත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනකට ආරාධනා කරපු බව. මම හිතන්නේ ඔබතුමා ඇහුවේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඔව් අපිට ලංකාවේ දැනටම තියෙනවා ජාතික භෞතික සැලසුමක් සහ සැලසුම් ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තිය අපි පළමුවෙන්ම කරපු ප්‍රතිපත්තිය යාවත් කාලීන කරලා තියෙනවා. ඔය ඔබතුමා අහපු ආපදාව සහ දේශගුණ විපර්යාසය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන්ම ගත්තොත් ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තියේ පැහැදිලිවම කියලා තියෙනවා මොනවද ලංකාවේ ජනාවාසවලට සුසු ඉඩම් මොනවද කියලා සිතියමෙත් පෙන්නලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය පැහැදිලිව පෙන්නනවා. අපි දෙගොල්ලම මම හිතන්නේ පළවෙනි කතාවේදී කතා වුණේ අපිට ග්‍රාමීයයි නාගරිකයි නිවාස පිළිබඳ. මම මේකට විශේෂයෙන් අවධි කරන්න පුළුවන් වතු නිවාස. මොකද අපිට නිවාස කියලා කිව්වම කොටස් තුනක් තියෙනවා. නාගරික, ග්‍රාමීය සහ වතු නිවාස. මෙහිදී වැඩිපුරම වතු නිවාස කියන එක පිළිහිලා තියෙන්නේ ප්‍රියශාන්ත මහත්තයා කියෝ වගේ අපේ සංවේදී කලාපය තුල. ඔබ ජාතික භෞතික සැලැස්ම සවිස්තරාත්මක බැලුවොත් ඔබට පැහැදිලිව පේලා තියෙනවා පාරිසරික සංවේදී කලාපය කියන එක සැලැස්මෙත් ප්‍රතිපත්තියෙත් පැහැදිලිව දක්වලා තියෙනවා සුදුසු ස්ථානයක් නෙවෙයි මේ වගේ සංවර්ධනෙට සුදු කියලා. එහිදීත් අපිට අපි දන්නවා ජාතික භෞතික නැෂනල් ප්ලෑන් එකක අපිට බැරි වෙනවා ඉතාමත්ම කුඩා ව්‍යාපෘති පෙන්වන්න කුඩා ප්‍රදේශ පෙන්වන්න. එහෙත් ඒ සැලැස්මේ ජාතික භෞතික සැලැස්මේ තියෙන ක්‍රියාදාමයක් ඒක පදනම් කරගෙන කලාපීය සැලසුම් හදන්න ඕන ප්‍රාදේශීය මට්ටමේ සැලසුම් හදන්න ඕන. එහි පැහැදිලිවම දක්වනවා ජාතික භෞතික සැලැස්මේ මොනවද වෙරළ ආශ්‍රිතව තියෙන අවදානම් කලාප ඊගාවට මධ්‍යම කලාපයේ තියෙන ප්‍රදේශ මොනවද. ඊට පස්සේ ඊට අමතරව පෙන්නනවා ලංකාවේ අපි පාරිසරික විතරක් නෙවෙයි සංවේදී කලාප කියලා ගත්තම තියෙනවා මම හිතන්නේ ලේකම්තුමාගේ විශේෂ අවධානයක් තියෙනවා මේ ඉඩම් කැබලි වලට කැපීම අපි ලෑන්ඩ් ෆ්‍රැග්මන්ටේෂන් කියන එක මේක කොහොමද මෙතෙන්දි පෙන්වන ජාතික භෞතික සැලසුම එහෙම නොකර අපි කොහොමද මේ ඒ අනිකුත් සංවේදී කලාප in advance කොහොමද මේක හොයාගන්නේ කියලා. ඒ සඳහා අපි පරිසර කිව්වොත් අපිට ඒක වෙන්න පුළුවන් සංස්කෘතික පරිසර වෙන්න පුළුවන් ආගමික පරිසර වෙන්න පුළුවන් තෙත්බිමක් වෙන්න පුළුවන් පෞරාණික භූමියක් වෙන්න පුළුවන්. ඒ වගේ ජාතික භෞතික සැලසුම් ගත්තොත් ඒක තියෙනවා සිතියම් ගත කරලා දැනට මං හිතන්නේ 16ක් විතර තියෙන ස්තර. ඒ 16 ඊටාම පැහැදිලිව පෙන්නනවා
ජන ආවාසයක් හදනවා නම් මොන ප්‍රදේශද ඒවට සුදුසු කියලා. ඊට වඩා තවත් සවිස්තරව ඒක යන්න කලාපීය සැලසුම් සහ අපේ ප්‍රාදේශීය සැලසුම් වලට අදාළ නීතිමය ප්‍රතිපාදන දීලා තියෙනවා. අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මට මෙතනින් ඔබතුමා ප්‍රශ්නට වඩා අමතර එකක් අපි ප්‍රතිපත්තියක් කෙලින්ම ක්‍රියාත්මක කරන්න නම් කරුණු තුනක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි තියෙන්න ඕන ඒකට සම්පූර්ණයෙන්ම legislation එහෙම නැත්නම් legal frame එකක් නීතිමය ප්‍රතිපාදන තියෙන්න ඕන. අනිත් එක තියෙන්න ඕන අපිට ආයතනික ප්‍රතිපාදන. තුන්වෙනි එක තියෙන්න ඕන අපිට මූල්‍යමය ප්‍රතිපාදන. මේ තුන එකිනෙක නිසි පරිදි ගැලපුණොත් විතරයි අපි මොන ප්‍රතිපත්තියක් හැදුවත් මොන සැලසුමක් හැදුවත් ඒක පොළොව මට්ටමේ අපිට දකින්න වෙන්නේ. ඊටාම කෙටියෙන් ওই ටික තමයි මට ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. කියන්නේ ඔබතුමිය සඳහන් කරන විදිහට අපිට සැලැස්ම තිබුණට ඒකට අවශ්‍ය ව්‍යුහාත්මක පහසුකම් මේ වෙනකොට නැහැ කියන එකද ඔබතුමියගේ අදහස? නෑ අපිට නීතිමය ප්‍රතිපාදන හොඳටම තියෙනවා. අපිට ඉස්සෙල්ලාම ලංකාවේ තිබිච්ච ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින් ඕඩිනන්ස් කියන එකෙන් ග්‍රාමීයකින් තමයි ප්‍රතිපාදන දීලා තියෙන්නේ ජාතික භෞතික සැලසුමක් හදන්න, කලාපීය සැලසුමක් හදන්න. ඊට පස්සේ අපිට ආයතනිකක් තියෙනවා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කියලා පිළිදෙලා දෙනවා. අපිට ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ ප්‍රතිපාදන. ඒකවට ෆයිනෑන්ෂල් ෆ්‍රේම්වර්ක් එකක්. මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එකත් අනිවාර්යයෙන් මේකත් එක්ක එකිනෙක යන්න ඕන. එහෙම නැත්නම් අපි දිත්ව වගේ එකක් වෙච්ච එක. ඒක දිත්ව විතරක් නෙමෙයි අපිට සුනාමිය ආවා. අපිට තව ඉදිරියට ඔබතුමාලා කතා කරපු වගේ දේශගුණ විපර්යාසයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ හැම එකටම අපි මොනවද අපිට තියෙන මූල්‍යමය ප්‍රතිපාදන කියන එකත් මේ සැලසුම් එක්කම නිසිලස හසුරුවා ගත්තොත් මම හිතනවා කලට වෙලාවට අපිට ඒ ටික කරගන්න පුළුවන්. අපි හැමතිස්සෙම කියන්නේ preparedness plan. before මොකන හරි සිදුවීමට පෙර මේ හැම එකටම අපි සූදානම් වෙලා ඉන්න ඕන. preparedness plan කියන එක ඉතාමත්ම වැදගත්. මම හිතන්නේ අපි ප්‍රතිපාදන ගැන කතා කරොත් එහෙම අපි ගොඩක් වෙලාවට ව්‍යසනයට පස්සේ ඒ සඳහා රීකන්ස්ට්‍රක්ෂන් පැත්තට තමයි වැඩිම අවධානය යොමු කරන්නේ. නමුත් අර preparedness කියන පැත්තේදී අවධානම අඩු බවක් තමයි අපිට පේන්නේ. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ලේකම්තුමා ඉදිරියේදී අපිව දැනුවත් කරයි. මොකද මම මේ දවස්වල පොඩි ස්ටඩි එකක් කරගෙන යනවා මාතර ලවණ බාධකී ගැන. ඒකෙන් ඇතිවෙච්ච ප්‍රතිවිපාක නිසා මම හිතන්නේ 1.2 බිලියන් අපි ආපදා විදියට ගෙවනවා. ඒකෙන් බලපෑමට ලක් වෙච්ච ෆාමර්ස්ලට. එතකොට අපි 1.2 බිලියන් ෆාමර්ස්ලට ගෙවනවා කියන්නේ ඒක එතනදී ඇත්තටම අපේ අර රියැක්ෂන් එක තමයි එතනදී තියෙන්නේ. නමුත් ප්‍රිපෙයාර්ඩ්නස් එක ගත්තොත් එහෙම අපි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවාද කියන ගැටලුව එනවා. ඉතින් මම කැමති අවසාන වශයෙන් මහාචාර්ය උපුලි ඔබතුමියට යොමු වෙන්න දැන් මෙතනදී අපිට යම් ආකාරයක ප්‍රතිපත්තියක් තියෙනවා. නමුත් ඒකම අපි ගත්තම මිනිස්සු තවමත් මේ ප්‍රතිපත්තියට අනුගත නොවි Taman කැමති තැන්වල සමහරක් වෙලාවට මේක ලීගල් වෙන්න පුළුවන්, ඉලීගල් වෙන්න පුළුවන්. නිවාස ඉදි කරමින් පවතිනවා. ඉතින් මේ තුර අපිට තව කොච්චරක් දුරට යන්න පුළුවන්ද? සහ මේ ප්‍රතිපත්තියට අපි මිනිස්සු අනුගත කරනකොට, ජනතාව අනුගත කරනකොට සමහරක් වෙලාවට ඔවුන්ගේ ඉන්න තැන්වලින් මෙවැනි තැන්වලට අපිට නැවත පදිංචි කිරීම වෙන්න පුළුවන්. එතකොට මේකත් සමහරක් වෙලාවට වර්තමානයේ ගැටලුවක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස් දැක්වීම ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. මුලින්ම මමත් කැමති මුලින්ම ලංකා ප්‍රොපර්ටි වෙබ් ආයතනයට ස්තුතිවන්ත වෙන්න මෙවැනි කාලීන මාතෘකාවක් තෝරා ගැනීම සම්බන්ධයෙන් අපි නිවාස ප්‍රශ්නය ගැන මූලිකවම ගත්තොත් මම හිතන්නේ දැන් මෙතෙක් කතා කරපු සියලු කරුණුත් එක්ක සලකලා බැලුවොත් සහ දැන් අපි අන්තර්ජාතික වශයෙන්ුත් ජාතික මට්ටමෙනුත් නිවාසයක් කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට හඳුනාගෙන තියෙනවා. අපේ ව්‍යවස්ථාවෙත් ඒක හඳුනාගෙන තියෙනවා මේ මූලික අයිතිවාසිකමක් හැටියට නිවාසයක් access to housing කියන දේ. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒක මූලික මිනිස් අයිතිවාසිකමක් හැටියට හඳුන්වා තියෙනවා 1948 ඉඳලා. ඒකට අද අපි වර්තමාන තත්ත්වය බැලුවොත් අර නිවසක් කියන එක අපි කවුරුත් දන්නවා ඒක නිකම්ම ගෙයක් කියන දේ විතරක් නෙවෙයි ඒක ඊට වඩා සංකීර්ණ
සමහර ලාවට ඒකකයක් විතරක් නෙවෙයි ඒක ක්‍රියාවලියක්. ඒතර මෙවැනි තත්ත්වයක් යටතේ තමයි අපිට දැන් මේ නිවාස ප්‍රශ්නය සාකච්ඡා කරන්න වෙන්නේ. සහ නිවාස ප්‍රශ්නය කියන දේ ලංකාවට හෝ තුන්වෙනි ලෝකයේ එහෙම නැත්නම් දියුණු වෙමින් පවතින රටවල් වලට පමණක් ආවේනික ප්‍රශ්නිකුත් නෙවෙයි. මේක ලෝකේ ඕන දියුණු රටක වුණත් තියෙන ප්‍රශ්නයක් තමයි නිවාස ප්‍රශ්නය කියන දේ. ඒතර මේ නිවාස ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඇත්තටම එකක් තමයි housing affordability කියන එක. අපිට කොච්චර දුරට මේ දැන් අපි කතා කරන ගොඩක් ප්‍රශ්නවල අපි මූලාරම්භයට ගියොත් මෙතන තියෙන්නේ ඇත්තටම housing affordability issue එකක්. අනිත් පැත්තෙන් අර ඔබතුමා කිව්වා වගේ අපි ඔය විපර්යාස කාලගුණික විපර්යාස සහ අනිකුත් ව්‍යසන තත්ත්වයන් ගත්තොත් housing sustainability. ඒතර housing issue එකේ අපිට address කරන්න තියෙන يعني හඳුනා ගන්න මූලිකම ප්‍රශ්න දෙක තමයි affordability එක සහ sustainability කියන එක. එතකොට දැනට තියෙන ප්‍රතිපත්ති ගත්තාම ඇත්තටම අපිට නිවාස ප්‍රතිපත්තියක් තියෙනවා, ජාතික බෞද්ධින් සැලසුම් ප්‍රතිපත්තියක් තියෙනවා සහ නිවාස ප්‍රශ්නය කියන දේ සංකීර්ණ නිසා මේක එක ප්‍රතිපත්තියකින් පමණක් විසඳිය හැකි එහෙම නැත්නම් අපිට ඇඩ්‍රස් කරන්න පුළුවන් ප්‍රශ්නිකුත් නෙවෙයි. එතකොට ඒකේ දැන් අපි ගත්තොත් ලංකාවේ මේ සම්බන්ධයෙන් පොලිසිස් හුඟක් මේකට ආවේනිකයි. රීසෙටල්මන්ට් සම්බන්ධෙනුත් අපිට පොලිසි එකක් තියෙනවා. ක්ලයිමැටික් චේන්ජ් කාලගුණික විපර්යාස සම්බන්ධෙනුත් පොලිසි එකක් තියෙනවා. ඩිසාස්ටර් මැනේජ්මන්ට් සම්බන්ධෙනුත් පොලිසි එකක් තියෙනවා. මේ හැම පොලිසි එකක්ම මේ නිවාස ප්‍රශ්නයට ඍජුවම සහ වක්‍රව දායක වෙනවා. ඒ වගේම තමයි ඔබතුමාත් විශේෂයෙන් දන්නවා affordability ගැන කතා කරනකොට රටේ තියෙන මූල ප්‍රතිපත්තිය. විශේෂයෙන්ම මේ නිවාස ප්‍රශ්නයට සම්බන්ධ වෙනවා. ඒ වගේම තමයි ඉඩම් ප්‍රතිපත්තිය. එතකොට අපි දැන් ගොඩක් වෙලාවට අපි කියනවා දැන් ඇයි අපිට මෙච්චර ප්‍රතිපත්ති තිබිලත් අපිට මේ අනවසර ඉදිකිරීම එහෙම නැත්නම් මේ අනිත් තියෙන නිවාස ප්‍රශ්න විසඳ ගන්න බැරි එක ප්‍රශ්නයක් තමයි මිනිසුන්ට ඉඩමක් හිමි කර ගැනීමේ තියෙන ගැටලුව. එතකොට ගොඩක් වෙලාවට අපිට ඉඩමක් කියලා අපිට ගන්න වෙන්නේ එක්කෝ අපේ පවුලෙන් අපිට ලැබෙන ඉඩමක්. එහෙම නැත්නම් අපි අනවසර ඉඩමක්. එතකොට අර affordability issue එක තමයි නැවතත් එතනට අපිට ගිහින් මොකද කාලගුණ විපර්යාස වලට වඩා මිනිස්සු ඉස්සෙල්ලා බලන්නේ කොහොමද අපි ගිහිල්ලා ඉඩමක් අරගෙන ගෙයක් හදන්නේ කියන එක. සහ අනිත් කාරණාව තමයි අපි ගෙයක් නිවසක් කියන දේ ගත්තාම මේක සංකීර්ණයි කියන්නේ අපිට ගෙයක් ගත්තාම අපේ තියෙන ජීවන රටාව. ඒතර සහ අපේ ඉන්න ජීවන එහෙම නැත්නම් අපි කියන එක housing pathway එක. දැන් අපි ඕනම කෙනෙක් මුලින්ම රස්සාවක් හරි තරුණ කාලේ අපිට ජීවත් වෙනකොට අවශ්‍ය වෙන ගයක් නෙවෙයි සමහරවිට අපි වයසට යනකොට අවශ්‍ය වෙන්නේ. එතකොට අපේ තියෙන ජීවන අපේ තියෙන වයසත් එක්ක අපේ අනිවාර්ය අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ අපිට සපෝට් සිස්ටම් එකක් ඕනේ. එතකොට අපි කොච්චර සෝෂලි ස්පේෂලි ඉන්ටිග්‍රේට් වෙලා තියෙන එක මත ලොකේෂන් එක මත අපිට නිවස තෝරගන්න වෙනවා. එතකොට ඔය කියන දැන් සියලු කාරණා එක තමයි මිනිස්සු අර වගේ තීරණ වලට යන්නේ. නැතුව මිනිස්සු මං හිතන්නේ කවුරුණත් කැමති හොඳ නිවසක මේ ඒ සැලසුමක් ඇතුව ඒ ඇප්‍රූවල්ස් එක්ක ඒ නිවසක් හදාගෙන කවුරුත් අකමැති නෙවෙයි. නමුත් අර තියෙන සමාජාර්ථික ගැටලු කියන தත්ත්වයේ යටතේ තමයි අර විදිහේ කාරණාවල් වලට යොමු වෙන්නේ. සහ අනිත් පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ මිනිස්සු අපි දැන් කොච්චර ප්‍රතිපත්ති තිබුණත් මේ ප්‍රතිපත්ති කොයිතරම් දුරට මිනිස්සු දැනුවත්ද? ඒ කියන්නේ ප්‍රතිපත්තියක් තියනවා කියන එකම නෙවෙයි. නමුත් මේ ප්‍රතිපත්ති තුලින් අපේ ජීවිතයට කොයිතරම් මේ දේවල් බලපානවද කියන පිළිබඳ දැනුවත්භාවය මං හිතන්නේ මිනිස්සුන්ට නැහැ. ඒ කියන්නේ මගේ ජීවිතේට මේ ප්‍රතිපත්තිය කොච්චර වැදගත් වෙනවද? මගේ සැලසුම මේ බිල්ඩින් එක නැත්තම් හදන ගේ මේක අනුමත කරගෙන ගියොත් මට මගේ නිවසේ වටිනාකම කොච්චර වැඩි වෙනවද? මගේ නිවස කොයිතරම් දුරකට රෙසිලියන්ට් වෙනවද? ඒ කියන්නේ මොකක් හරි ආපදාවකින් කොයිතරම් දුරට ආරක්ෂා වෙනවද කියන පිළිබඳව යම්කිසි අවබෝධයක් මිනිස්සුන්ට නැති ප්‍රශ්නෙත් තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතනවා මේ නිවාස ප්‍රශ්නය කියන දේ අපි ප්‍රතිපත්ති ගත්තොත් ඇත්තට මේ ප්‍රතිපත්ති හුඟක් අපි ඇනලිසිස් එකක් කරොත් ඒ ප්‍රතිපත්ති ඇතුලේ මේ වර්තමානයේ ලෝකේ පවතින වැලියුස් හුඟක් තියෙනවා. දැන් උදාහරණයකට හවුසින් පොලිසි එක ගත්තත් මේ හවුසින් පොලිසි එකේ අර්බන් රූරල් සහ එස්ටේට් සෙක්ටර් එක විතරක් නෙවෙයි රීසෙටල්මන්ට් සම්බන්ධයෙන්ුත් ඒක ඇඩ්‍රස් කරලා තියෙනවා. ක්ලයිමැටික් චේන්ජ් සම්බන්ධයෙන්ුත් ඒක ඇඩ්‍රස් කරලා තියෙනවා. හැබැයි එක පැත්තකින් මිනිස්සු ඒ ගැන දැනුවත් නැහැ.
දැනුවත් නැහැ. සමහරට මිනිස්සු පමණක් නෙවෙයි සමහරලාට අන්තර් ආයතනික ඉන්ස්ටිටියුෂනල් ඉන්ටිග්‍රේෂන් කියන එක. ඒකත් එක ගැටලුවක් වෙනවා මේවා ක්‍රියාත්මක කරනකොට. අසහ අපි මේ කියන පොලිසිස් අපි කොහොමද ඉම්ප්ලිමන්ටේෂන් එකේදී ට්‍රාන්ස්ලේට් කරගන්නේ? මොකද සමහරලාට දැන් උදාහරණයක් හැටියට දැන් අපි තිබුණාට අපි මේ හවුසින් මේ රීසෙටල්මන්ට් පොලිසි එකක් මේ විදිහට යම් ප්‍රින්සිපල්ස් ගයිඩ්ලයින්ස් තිබුණාට දැන් අපි තුමු දිත්වා අවස්ථාවේදී මිනිස්සුන්ට අපේ අර කලින් වගේ ප්‍රිපෙයාර්ඩ්නස් එකක් නැති නිසා දැන් මිනිස්සු ඒක උනාට පස්සේ තමයි හිතන්නේ දැන් අපි කොහෙද ගිහිල්ලා ඉන්නේ මේ මිනිස්සුන්ව తాවකාලිකව කොතනද තියෙන්නේ. එතකොට අර කියන විදිහට මේ මිනිස්සු නැවත පදිංචි කරනකොට අපිට අර කියන විදිහට හොඳ මේ නැවතත් අර ඒ ව්‍යසන තත්වයන් වලින් මගහැරිච්ච හිඩම් ඒ වගේ ක්වොලිටි එකට හදන නිවාස දෙන්න තරම් කාලයක් නැහැ. ඊට පස්සේ ආර්ථික දේශපාලන වශයෙන්ුත් යම් එන ප්‍රෙෂර්ස් නිසා සමහරලාට නැවතත් මොකක් හෝ ඒ වෙලාවට తాවකාලික විසඳුමකට යන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක අමතක වෙනවා. ඒතර ඒ වගේ අර අපේ මං හිතනවා අර අපේ ප්‍රිපෙයාර්ඩ්නස් එකක් නැතිකමත් අර ආයතනික මට්ටමින් පොලිසිස් තිබුණාට ඒව අතර කෝඩිනේෂන් එකක් නිසියාකාරව නොමැති වීමත් සහ මූලික වශයෙන් අපේ මූල්‍ය ප්‍රතිපත්තිය මේකට අනිත් එක ප්‍රතිපත්තීන් කොහොමද සම්බන්ධ වෙන්නේ affordability එක sustainability එක කියන දේ මම හිතන්නේ මේක අර සංකීර්ණ ගැටලුවක් සහ ක්‍රියාවලියක් කියන දේ අපි අවබෝධ කරගන්න අපි අර ප්‍රශ්නේ ෆ්‍රේම් කරන විදිහ. ඒතු මම හිතන්නේ එක ප්‍රතිපත්තියකට විතරක් මේක විසඳිය හැකි ප්‍රශ්නයක් කියලා. බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි දැන් මූලික වශයෙන් මාතෘකාවට අදාළව සම්පදායකයන් සියලු දෙනාගේම අදහස් ලබා ගත්තා. අපි ඊගා වටේට යන්න කලින් මම කැමති අපිත් සමග සම්බන්ධ වෙන ප්‍රේක්ෂකයන්ගෙන් සහ සහභාගී වෙන අයගෙන් මේ සම්බන්ධයෙන් ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අවදානම සහ ව්‍යසන ඒකම ලංකාවේ නිවාස ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපි කැමති ප්‍රශ්න කිහිපයක් ලබාගෙන ඊගා වටේට යොමු වෙන්න. මම හිතන්නේ ප්‍රශ්න ලැබෙන තෙක් අපිට දෙවෙනි වටය ආරම්භ කරන්න පුළුවන් සහ ඒකම මෙතනදී යම්කිසි ප්‍රශ්නයක් මතුනොත් අපිට ඒක අවස්ථාව පරිදි යොමු කරන්න පුළුවන්. දැන් පළවෙනි වටේදී අපි ඇත්තටම ගැටලුව හඳුනාගත්තා. මම හිතන්නේ මෙතනදී අපි මූලික වශයෙන් හඳුනාගත්ත ගැටලුවක් තමයි ලංකාවේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒකේ එකම ක්‍රියාත්මක කිරීමේ යම් ගැටලු තියෙනවා. සහ ඒකම තවත් ගැටලුවක් තමයි මේ ප්‍රතිපත්ති කීපයක් පවතින අවස්ථාවක මේවා සමාජයේ ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත්ද සහ එකම මට හිතෙනවා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ විවිධ ආයතන හරහා. මේ ආයතන අතර අන්තර් සම්බන්ධතාවය කොයිතරම් දුරකට පවතිනවද කියලා. ඉතින් මේ පවතින තත්වයේ තුල අපි ඉදිරියේදී සැලැක්ස්ම සකස් කළ මේ ගැටලුවට විසඳුම් හොයා ගන්නවා නම් මම කැමති ලේකම්තුමා වෙත යොමු වෙන්න. රාජ්‍යයක් විදිහට මේ සම්බන්ධයෙන් ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගන්න මොන විදිහේ සැලසුම්ද ක්‍රියාත්මක වෙමින් පවතින මම හිතන්නේ මෙතනදී විශේෂයෙන් වැදගත් වෙනවා විවිධ ආයතන තුල ක්‍රියාත්මක වෙන ප්‍රතිපත්ති. දැන් ආපදා කළමනාකරණය ගත්තොත් මේක විෂයක්. ඒ වගේම නිවාස සැලසුම ගත්තොත් මේක තියෙන ඊට වඩා වෙනස් තැනක වෙන්න පුළුවන්. මේ සම්බන්ධීකරණය කොයි විදිහටද කරන්න බලාපොරොත්තු වෙන්නේ සහ ඉදිරියේදී මොන වගේ සැලසුම්ද මේ නිවාස අවදානම් නැත්නම් ආපදා සඳහා සුදුසු වෙන විදිහට සකස් කිරීමේදී ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ කියන එක. එකක් තමයි දිත්ත සුලි කුණාටුව නිසා ගෙවල් 20000ක් විතර හදන්න වෙලා තියෙනවා. ඒ හදනකොට නිවාස අමාත්‍යාංශයේ විදිහට අමාත්‍යාංශ ලේකම් විදිහට මම විශාල මහන්සියක් දරනවා. ඒව නගරයට ආසන්නව අපේ සහභාගී පත්‍රවල උරුද්දෙන ස්ථානයක තට්ටු 4ට හතරේ නිවාස සංකීර්ණ හදන්න. එතකොට ඒකට අපි දිසාපතිරත් එක්ක ඉඩම් හොයාගෙන අපි දැන් සැලසුම් හදලා තියෙන්නේ. කියන්නේ ආකිටෙක්චරල් and ඉන්ජිනියරින් ඩිසයින් කරලා තියෙන්නේ ලොට් A B C D කියලා ලොට් වර්ග ටිකක් ඒ එක කොමියුනිටිට මැච් වෙන විදියට අපිට හිතන විදියට වර්ගාඩි 600ක් 750ක් වගේ සීමාවක ඒව ඩිසයින් කරලා අපි සෑහෙන උත්සාහ දරනවා
දිත්ත සුළුකුණාටුවට බලපෑත් වෙච්ච ප්‍රදේශවල අයට කොහේ හරි ඈත අලිය ගහන හරි යට වෙන්න තියෙන තැනක ඉඩමක අර මිලියන 5ක් රජය දෙන එක අරන් ගේ හදනව වෙනුවට ඒ මිලියන 5 අපි තියාගෙන මිලියන 5ට හොඳ ගෙයක් නගරයට ආසන්න ප්‍රධාන පාරට ආසන්නව හදලා දෙන්න. ඊට අමතරව ඒ නිවාස සංකීර්ණ තුල සීලුම අනිකුත් යටිතල පාස්කම් ලබා දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එන චිල්ඩ්‍රන් පාක් එකක්, එතකොට මොන්ටිසෝරියක්, චයිල්ඩ් රිසෝස් සෙන්ටර් එකක්, හෙල්ත් කෙයා සෙන්ටර් එකක්, ෆුඩ් සිටි එකක්, ඊට අමතරව නිවාස සංකීර්ණ වැඩි වෙන්න එක මිනි සිටි එකක් විදිහට අපිට පරිවර්තනය කරන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට අපි උත්සාහයක් දරනවා. ඉතින් මේක ඇත්තටම සමහර අය කියනවා ලංකාවේ අයට මේක vertical living කියන එක හුරු නෑ, එක සැරේට කරන්න බෑ කියලා. ඉතින් මම කියන්නේ අපි දැනටමත් අවුරුදු 50ක් 60ක් පරක්කුයි කියන එක. දැන් ලෝකේ vertical living ගත්තොත් මැඩ්රිඩ් සිටි එක ගත්තොත් 1500 ගණන් වල තට්ටු 4-5 නිවාසවල ජීවත් වෙන්න පටන් ගත්තා. ඔය පුරවැසියා කියන වැඩේ ආවේ ඉස්සර මිනිස්සු ජීවත් වුණේ පුරවරේ නගරේ. ඒක තමයි පුරවැසිය කියන නම ආවේ. එතකොට අනිත් තැන් දාගත්ත ආර්ථික කටයුතු වලට අක්කර දසදහස් ගණන් වලින් වගා බිම් වලට, ෆැක්ටරි වලට, ෆාම් වලට තියාගත්තා. ඉතින් මේ වැඩේ නිසා අපේ ලංකාවේ ගත්තොත් එහෙම ඉඩම් හොයාගන්න නැහැ. ෆෝරස්ට් එකේ රිසර්වේෂන් අරේ මේ ඇරුණාට පස්සේ හැමතැනම ගෙවල්. ඉතින් ඒක නිසා තමයි අපි එහෙම උත්සාහයක් දරනවා. ඊට අමතරව නිවාස අමාත්‍යාංශ විදියට හැම නගරයකම දිස්ත්‍රික්ක 24 පුරාම 2027 බජට් එකට සල්ලි ඉල්ලලා එක නිවාස සංකීර්ණයක්වත් හදන්න ලොකු උත්සාහයක දරනවා. මේ දිත්තා සුළුකුණාටුවට අමතරව. එතකොට කාට හරි ගෙයක් ඕන නම් කොහේ හරි Tamanට පුළුවන් තැනක ඉඩමක් හොයාගෙන ජීවිත කාලෙම හදන ගෙයක් හද ඉන්නව වෙනුවට යම්කිසි පහසු ගෙවීමේ ක්‍රමයකට නගරයට ආසන්නව තට්ටු සීලුම පහසුකම් තියෙන නිවාසය තට්ටු හත දුර පළාතට යනකොට අර මිස්ටර් ප්‍රීශාන්ත් කිව්වා වගේ අපිට තට්ටු 10 15 20 ඕනේ තට්ටු 4ක නිවාස සංකීර්ණයක් හදන්න පුළුවන්. හදලා ඒකේ පදිංචි එතකොට ඒකේ සමහර විට තනි ගෙයක් තනි කාමරයක ගෙයක් වෙන්න පුළුවන්. කාමර 2ක ගෙයක් තියෙන්න ඕනි. කාමර 3ක ගෙයක් තියෙන්න පුළුවන්. ආරම්භයේදී අලුතෙන් විවාහ වෙන කෙනෙක් තනි කාමරයක Tamanට affordable එකක් ගනි. පස්සේ යාට ළමයි ලැබෙනකොට ළමයි ලොකු වෙනකොට ඒ ගේ තියලා වෙන එකකට යන්න අවස්ථාව අපි ලබලා දෙන්න ඕනේ. මෙහෙම තමයි යන්නේ. දැන් මම විශ්වාස කරන විදිහට මේ අපි මුලදී හදන නිවාස සංකීර්ණ අවුරුදු 15ක් වුණාම ඇති. ඒ අවුරුදු 15ක් තුල එන අපිට ඉකොනොමිකල් රිටර්න් එක. ඒ කියන්නේ මේ අවුරුදු 10ක් තුලම මම හිතනවා මේක ROI එයි කියලා. අවුරුදු 15ක් තුල මේ මිනිස්සු පහසු නගරයට ආසන්නව පදිංචි වීම නිසා ඉතුරු වෙන බෙනිෆිට් එක ඉක්‍රොමීට දෙන බෙනිෆිට් එක නිසා අපිට අවුරුදු 15න් 20කින් පස්සේ මේ ටික කඩලා එතන තට්ටු 30ක එකක් හදන්න පුළුවන්. ආය අවුරුදු 30කට විතර පස්සේ ඒක කඩලා තට්ටු 60ක එකක් හදන්න පුළුවන්. එහෙම තමයි රටක් යන්න ඕනේ. අතු අපි මුලදීම තට්ටු 60ක් 40ක් හදන්න ගියොත් හදන්න වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ වැඩපිළිවෙලක් අපි අතිවිශාල විදිහට උත්සාහ දරනවා. ලෝකෙ මේක 1500 ගණන් වල තමයි පටන් ගත්තේ. ලංකාවේ ගත්තත් සොයිස පැට් එක හැදුවේ 1974. දැන් අවුරුදු 50කට වැඩි. ඒක ඊටාම හොඳට තියෙනවා. අදටත් ඉන්නවා. අපිත් ඔයගයි හිටිය විශ්වවිද්‍යාලය යනකොට මුරුටු විශ්වවිද්‍යාලය. ඉතින් මේකෙන් ලැබෙන ඉකොනොමික් බෙනිෆිට් එක අතිවිශාලයි. මගේ විශ්වාස කරන විදිහට අපි නගරයකට දුරින් කිලෝමීටර් 40-50 දුරින් ගෙවල් හදන්න දීලා අපි ඒවට යටිදල පහසුකම් දෙන්න ගියාම වතුර, ලයිට්, එතකොට පාරවල් නඩත්තු, ට්‍රාන්ස්පෝර්ට් දෙන්න ගියාම යන වියදම අපි හරි කැල්කියුලේෂන් එකක් නගරයට ආසන්නව නිකන් ගෙයක් දුන්නා රජයට ලාභයි. දැන් අපි අර නිවාස ආධාර යටතේ වතුකරේ එක ගෙයක් 1 මිලියන් බැගින් එක තැනක් තියෙනවා.
ගෙවල් 20ක් හදලා තියෙනවා මිලියන 20ක් දීලා 1 මිලියන් බැගි පොඩි ගෙවල්. හැබැයි ලයිට් දෙන්න ගියාම මිලියන් 40ක් ගිහිල්ලා තියෙනවා. يعني එක ගේකට මිලියන් දෙකක් වතුර ලයිට් දෙන්න විතරයි. ඊට අපි වතුර දෙන්න ඕනේ. ඊට පස්සේ පාර හදන්න ඕනේ. ඊට අමතරව දැන් පාර වතුර දෙන එක උනත් මම මිනිස්ට්‍රි පෝර් සප්ලයි ගැන මම දන්නවා. එක ප්‍රොජෙක්ට් එකක වටිනාකම ඩොලර් මිලියන 200යි 150යි. එහෙම තමයි යන්නේ. මේ කොස්ට් එක බැලුවම කිලෝමීටර් 40 50 60 වතුර අදිනවා මේ ඈත නගරයෙන් ප්‍රධාන පාරෙන් ඇතුළට වෙන්න ගම්මානවලට. ඉතින් මේ ඔක්කොම ගත්තාම එහෙම දුන්නත් ඒ අපි ඔක්කොම කැල්කියුලේට් ගත්තත් නිකන් නගරයට ආසන්නව මිලියන 5ක 6ක ගියක් නිකන් දුන්නත් ඉකොනොමිකලි අපි හිතනවා ඒක ලාභයි කියලා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ නිවාස අමාත්‍යාංශ විදියට අමාත්‍යාංශ ලේකම් විදියට. ඉතින් මේක අපි නිලධාරීන් විදියට අපි දැනගන්න ඕනේ මේක තමයි ෆීසිබල්ම ක්‍රමේ. එතකොට නගරයට ළඟයි වැඩපළට ළඟයි මේ කට්ටිය ආපස්සට යන්න ඕනේ වගාබිම් වලට. වගා කරන්න ෆැක්ටරි වලට පොල්ට්‍රි ෆාමින් වලට ආපස්සට යන්න ඕනේ. අන්න එහෙම ක්‍රමයක් තමයි අපි උත්සාහ දරන්නේ. මම හිතන්නේ ඇත්තම ඉතාමත් වැදගත් සංකල්පයක්. මොකද නිවාස සැලසුම් කරන්නේදී වැදගත්ම දේ තමයි අර මම කලින් කතා කරා වගේ නිවසක් කියන්නේ ජීවත් වෙන්න ස්ථානයක් පමණක් නෙමෙයි. ඒකට තව විශාල වශයෙන් අවශ්‍ය වෙන අනිතල පහසුකම් ගොඩක් තියෙනවා. මම තව පොඩි ප්‍රශ්නයක් එක්ක මම ඊගාව කතිකයට යොමු වෙන්න කැමතියි. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ සියලුම දේවල් රජයට තනියම කරන්න පුළුවන්ද සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් තියෙන අවස්ථා මොනවද කියන එකත් දැනගෙනම ඊගාව මේකට යොමු වෙන්න. ඇත්තටම සීලුම් දේවල් රජයෙන් කළ යුතු නැහැ. සීලුම් දේවල් රජයෙන් කරන්න අවශ්‍ය නැහැ. රජයේ තියෙන්නේ ඒ අවශ්‍ය පහසුකම් ටික සපයලා දෙන්න. නමුත් අර මුල් වටේ දැන් මේ වැඩේ මහ පොළොවේ පැල කරන්න දැන් ඉඩම් ගැටලුව තියෙන නගරයක් ඉට්ටු වෙන්න දැන් කොළඹ ගත්තොත් මහල් නිවාසවල ජීවත් වෙන එක ඉතාම පහසුයි හොඳයි. ඒක තමයි අපේ ජීවිතේ පහසු කරගන්න හොඳම විදිය කියන එක ගොඩක් අය තේරුම් අරන් තියෙනවා. නමුත් පිටපළාත් වලට යනකොට ඒ මතේ තාම මිනිසුන් නැහැ. ඒක නිසා මේක ආරම්භයක් විදියට රජයට යම් උදාහරණයක් දිස්ත්‍රික්ක 24 නගරවල් කීපයක අඩුම හවුසින් ස්කීම් 30 40ක්වත් ආරම්භ කරන්න වෙයි. ඒකත් එක්කම දැන් ලංකාවේත් මං හිතන්නේ ඉස්සෙල්ලම කොළඹ වුණත් මේ ඕෂන් වීව් එක පටන් ගත්තේ ප්‍රශාන්ත රජයෙන් නේ. ඒක තමයි මුලින්ම හදපු ඒ වගේ හයි රයිස් හවුසින් ස්කීම් එක. හරි නේද? එතකොට ඒක රජයෙන් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ තමයි මේක දැන් රැල්ලක් වගේ ගිහිල්ලා තියෙන්නේ. රැල්ලක් කිව්වට එහෙම ලොකුවට හැදෙන්නේත් නෑ. ගෙවල් මම දන්න විදිහට ඔය අපි අන්ඩර්සෝස් සෙටල්මන්ට් එකට හදපු මිස්ටර් ප්‍රේචාන්ද්‍ර දායකත්වයෙන් හදපු ගෙවල් යුනිට් 17000 ඇරියම ඔය ප්‍රයිවට් අය සාමාන්‍ය මිඩල් ක්ලාස් අපර් ක්ලාස් වලට ඔක්කොම හදලා නෑ 10000. ඔය පෞගේ ටිකේ ඩුබායි හදලා තියෙන පෞගේ අවුරුදු 10ට 6 ලක්ෂයක් 600000. අපි හදලා තියෙන්නේ 10000 වගේ රවුන්ඩ්. ඉතින් මේක මම හිතනවා ලක්ෂ 2ක විතර තව ඩිමාන්ඩ් එකක් මේ මොහොතේ තියෙනවා කොළඹවට. ඉතින් පිටපළාත් වල ඒ දේ තියෙනවා. ඉතින් ඔබතුමා අහුවාගේ ප්‍රශ්නේදී මේ පුජ්ජලික අංශය ඊට පස්සේ මේකට අපි බැටන් එක දෙන්න ඕන. අපි රජයේ හැම දෙයක්ම කරන්න ඕනේ නැහැ. හැබැයි මේ concept එක මහා පොළොවේ පැල කරන්න රජයේ ලොකු කාර්යභාරයක් තියෙනවා. නැත්තම් අලුත විවාහ වෙන අයත් ආයි කොහේ හරි ඉඩමක් හොයාගෙන ආයි අලි මිනිස් ගැටුම තියෙන තැන් අපි හදනවා සමහර හවුසින් ස්කීම් විවෘත කරන්න යන්න බෑ. ඊට කලින් දවසේ අලිය ගහලා මරලා. එතන විරෝධයක් රජයට. අලියා පාලනය කරේ නෑ කියලා. අපි අලිය හදන තැන් වල ගෙවල් හදන්න දීලා ඊට පස්සේ අලිය එලෝ ඉන්නෝ දැන්. ඉතින් ඔය වගේ විකෘතියක් තියෙනවා මෙතන. පැහැදිලි විකෘතියක් තියෙනවා. මිනිස්සු ජීවිතේට විඳින්න බෑ. ජීවිතේ මහමගට වැය කරනවා අතිවිශාල ප්‍රමාණයක්. ඒ වගා කරා වුණත් ඒ වගා බිම් තියෙන්න ඕනේ අක්කර දහස් ගණන් වලින්. එකට එහෙම නැත්නම් මේ අක්කර දෙකමාර අක්කරේ වවලා ඒ ගොවිය දත් හැමදාම දුප්පත් රටත් දුප්පත්. ඉතින් මේ හැම දෙයකම මේ දැන් අපි ඉලෙක්ට්‍රික් බෝඩ් එකට බනිනවා මේ කරන්ට් එකේ මිල වැඩි කියලා. නමුත්
මේ වගේ ගම්මානවලට කිලෝමීටර් 30 40 50 ඇදලා කරන්ට් දෙන්න ගියාම වියදම වැඩි තමයි. ඉතින් එතකොට වෙන්නේ හැමදාම ලොසස් එකකුත් එනවා. කේබල් එක දිගේ කරන්ට් එක යනකොට. ඉතින් ඔය වගේ ගැටලු ගණනාවක් තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ vertical living කියන එක අපි බලෙන් දෙන්න යනෝ නෙවෙයි. හැබැයි ප්‍රශ්නෙට උත්තරයක් හොයන් යනකොට උත්තරයක් විදිහට එන්නේ මේක. ඒකයි තියෙන්නේ. බොහොම ස්තුතියි. මම හිතන්නේ තාමත් වැදගත් කරුණු දැක්වීමක්. ප්‍රශාන්ත මහත්මයා මම කැමති යුඩි එක විදිහට දැන් මේ පවතින තත්ත්වයේ තුල මම හිතන්නේ මහාචාර්ය උප්ලිත් මතු කරා affordability කියන එක තමයි ගොඩක් වෙලාවට number 1 කියලා එන්නේ. එතකොට අපි ඔබතුමා කලින් මතු කරා අපි මේ දුප්පත් සහ පොහොසත් කියලා ගෙවල් හදන්න අවශ්‍ය නැහැ. නමුත් affordability කියන එක ගන්නකොට ඇතැම් ජනතාවට මේ නිවාස දරා ගැනීමේ හැකියාව කියන එක ගැටලුවක් එනවා. ඉතින් ඉදිරි සැලසුම් කොයි විදිහට සකස් වෙලා තියෙන යුඩි එක පැත්තෙන් මේ අවශ්‍යතාවය හඳුනා ගන්න සහ කොළඹින් පිට මොන වගේ සැලසුම්ද ඔබ මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් පවතින්නේ මේ පවතින ගැටලුව නිවාස ගැටලුව निराකරණය කරගන්න. මම හිතන්නේ අපි අපේ ප්‍රධාන මාතෘකාවත් එක්කම සම්බන්ධ කරලා කතා කරොත් දැන් දිත්වා සුළි කුණාටුවත් එක්කම ඇත්තටම රජයේ මැදිහත් වීමෙන් අපි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව හරහා සැලැස්මක් පිළියෙල කරමින් පවතිනවා. ඒක ඒ කියන්නේ සෙන්ට්‍රල් ප්‍රජයිල් ඒරියා ප්ලෑන් කියලා තමයි යන්නේ. ඒ කියන්නේ මධ්‍යම අධිසංවේදී කලා ප්‍රදේශ සැලැස්මක් අපි පිළියෙල කරනවා. ඒකෙදි ඇත්තටම ඒ සැලැස්ම බොහෝ දුරට දැන් අවසන් වෙලා තියෙනවා. ඒකෙදි තාම ගැසට් කරලා නැහැ සැලැස්ම. හැබැයි සැලැස්ම හඳුනාගෙන තියෙනවා වැදගත් කරුණු රාශියක් මේ ප්‍රදේශවලදී වලට කොහොමද නිවාස සහ අනිකුත් සංවර්ධනයන් ගේන්නේ කියලා. මේකේ මේ සැලැස්මේ ප්‍රධාන වශයෙන් මේ අධි සංවේදීක ප්‍රදේශවලදී ප්‍රදේශ කලාප 6කට හඳුනගෙන තියෙනවා. ඒකේ ප්‍රධාන කලාපයක් තමයි අධිසංවේදික ප්‍රදේශවලත් තියෙනවා නාගරික ප්‍රදේශ ලෙස හඳුන ගන්න පුළුවන් ප්‍රදේශ. තව ප්‍රදේශයක් තියෙනවා කෘෂිකාර්මික සහ ග්‍රාමීය නිවාස ප්‍රදේශ. සහ ඊට පස්සේ තව ප්‍රදේශ 4ක් තියෙනවා. එකක් තමයි වන කියන්නේ ෆොරෙස්ට් ඒරියා වන වගා කළ හැකි ඒරියා ලෙස තව කොටසක් හඳුනාගෙන තියෙනවා. තව කොටසක් තියෙනවා මේ තෙත්බිම් සහ පහත් බිම් ඒරියා ලෙස. අනික් කොටස තමයි ජලාශ තියෙන ප්‍රදේශ. එතකොට මේ අධි සංවේදික කලාපය තුල නිවාස ඉදි කරන්න තියෙන කලාප දෙකයි. එකක් නාගරික ප්‍රදේශ ලෙස හඳුනාගත්ත ප්‍රදේශය. අනිත් එක කෘෂිකාර්මික සහ ග්‍රාමීය නිවාස. එතකොට මෙන්න මේ ප්‍රදේශ දෙක තුල නිවාස සෑදීමේදී අපි ප්‍රතිපත්තිමය තීරණයකට එන්න ඕන. මේ නාගරික ප්‍රදේශවල අපි ඔය සිංගල් හවුසින් යුනිට් කියන කන්සෙප්ට් එකට නොහා මේ ප්‍රදේශවල තමයි අපි අඳුර ගන්න ඕන යම් කිසි විදියකට මහල් නිවාස ක්‍රමයක්. ඒක තට්ටු 4 වෙන්න පුළුවන්, 5 වෙන්න පුළුවන්. ඒක අපිට තීරණය කරන්න පුළුවන් ඩිමාන්ඩ් ඇන්ඩ් සප්ලයි එකත් එක්ක. මේ ප්‍රදේශ ඇත්තටම සේෆ් ලොකේෂන් විදියට තමයි හඳුන ගන්න ඕන. ඒ කියන්නේ මේ වගේ ඒ කියන්නේ සුළි කුණාටියකට හෝ වෙනත් ආපදා තත්ත්වයකදී ආපදාවන්ට ලක් නොවන ප්‍රදේශවල තමයි මේ නිවාස ව්‍යාපෘති ඉදි වෙන්න ඕන. මේකෙදි තමයි රාජ්‍ය සහ පෞද්ගලික මැදිහත් වීම අවශ්‍ය. මේකේ නිවාස ව්‍යාපෘති විතරක් කරලා මදි මේ ප්‍රදේශවල. ඇත්තටම ඒක මිනි ටවුන්ෂිප් විදියට අනිකුත් අපරවිය පහසුකම් පාසල් හොස්පිටල් ඔය වගේ ඒවත් එක්ක යන නිවාස ව්‍යාපෘති තමයි මේ ප්‍රදේශයේ අපි හඳුනා ගන්න ඕන. ඒක තමයි දැන්ට සැලසුම් වශයෙන් හඳුනගෙන තියෙනවා නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ඉදි කරන නිවාස. මේ සෙන්ට්‍රල් ෆ්‍රැජයිල් ඒරියා එකේ. ඊට පස්සේ තියෙනවා කුෂිකාර්මික සහ රූරල් ඒරියා. ඒ කියන්නේ
රූරල් හවුසින් කියන එක. ඒක ඇත්තටම රූරල් හවුසින් වලදී අර කිව්වා වගේ අපේ ඉන්දි මැඩම් වතු නිවාස තියෙන්න පුළුවන්. ඒ වගේම අනිකුත් ග්‍රාමීය නිවාස තියෙන්න පුළුවන්. මේවත් ඇත්තටම මේකෙත් දැන් ඉස්සරහට ඇති වෙන දැන්ට ඇති වෙලා තියෙන එකට විතරක් නෙමෙයි ඉස්සරහට ඇති විය හැකි සියලුම ආපදාවන්ට ගැළපෙන විදිය නිවාස ඉදි කරන්න සුදුසු ප්‍රදේශ අපි අඳුර ගන්න ඕන. ඒකට මම හිතන්නේ ඇත්තටම NBR එකයි NBR එකේ කාර්යභාරයත් වැදගත්. සැලසුම් වශයෙන් හරි ප්‍රදේශ මොනවාද නිවාස මිනිසුන්ට තමන්ට කියලා නිවසක් ඉදි කරගන්න පුළුවන්. ඒකත් සේෆ් ලොකේෂන් එක තමයි හදාගන්න ඕන. එතකොට ආයි ආපදාවන්ට කියන්නේ නැවත නැවත ආපදාවන්ට ලක්විය යුතු තැන්වල මේ නිවාස ව්‍යාපෘති හෝ තනි තනි නිවාස ඉදි කිරීම සිදු නොකළ යුතුයි. අනිකුත් සියලුම ප්‍රදේශ අනිත් ඒ කියන්නේ කලාප හතරම තියෙන්නේ මේ සෙන්ට්‍රල් ෆ්‍රජයිල් ඒරියා එකේ ඒ කියන්නේ සංරක්ෂිත ප්‍රදේශ විදියට. ඉතින් එහෙම සැලැස්මකට අපිට ඉස්සරහට යන්න පුළුවන් නම් මම හිතන්නේ මේ සෙන්ට්‍රල් ෆ්‍රජයිල් ඒරියා එකේ ඉස්සරහට ආපදාවන් නවත්ත ගන්න පුළුවන්. ආපදා ඇති නොවන ප්‍රදේශවල අලුතින් නිවාස ව්‍යාපෘති අලුත් නගර සැලසුම් කිරීම තුළින් මිනිසුන්ට සේෆ් ලොකේෂන් වල ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. මම යන්න ඊගාව මුතුමා අහපු මහාචාර්යතුමා අහපු ප්‍රශ්නෙට මේ affordability එකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම රජය මිනිසුන්ගේ මේ affordability එට රජයේ මැදිහත් වීම අපි රජයක් විදිහට හැම රජයක්ම විශේෂයෙන් පහුගිය රජවල් සහ මේ රජයත් ලොකු දායකත්වයක් ලබා දීලා තිනවා. මෙන්න මේ කියන්නේ දැන් රජයේ මගින් ඉදි කරනවා අපි affordable housing කියලා concept එකකට ගියා. ඇත්තටම මේක කනගාටුවට කියන්න ඕන නවත්තන්න සිද්ධ වුණා පහුගිය economic crisis එකත් එක්ක. ඒකෙදි ඇත්තටම රජයේ විදියට tax වලින් කියන්නේ tax waive off කරා මේ affordable housing වල. ඒ කියන්නේ ඇත්තටම රජයේ දායකත්වය tax වලින් 20%ක් විතර ඒ කියන්නේ normal price එකට වඩා 20%ක් විතර අඩුවෙන් මේ නිවාස ලබා දෙන්න පුළුවන් විදියට රජය දායක වුණා. ඊට අමතරව රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබුණා. රජයේ ඉඩම් මේ වලට භාවිතා කරනකොට ඒ ඉඩම් වල ප්‍රයිස් එක සෙලින් ප්‍රයිස් එකට නොදාන්න. එතකොට මේ අපි අර affordable කියන කැටගරිය ඒ කියන්නේ මිනිස්සුන්ට දැරිය හැකි මුදලකට නිවාස ලබා දෙනවා කියන එකට රජයේ දායකත්වය ගත්තම ඉඩමේ මිලයි ටැක්ස් ටිකයි අඩු කරා නම් කරගන්න පුළුවන් නම් ඇත්තටම විශාල සහනයක් ලැබෙනවා ඔය කියන මධ්‍යම පාන්තික පිරිස් වලට. ඒකට ඇත්තටම රජයේ ඍජු දායකත්වය ලබාගෙන දෙන අතරමඟ තමයි මේ ඉකොනොමික් ක්‍රයිසිස් එක ආවේ. මම හිතන්නේ ඉස්සරහට ඒ concept එක ආයි හඳුන්වා දෙන්න කටයුතු කරાવી. ඒ වගේම interest rate එක ගත්තම දැන් මේ අපිට දැන්ට තියෙන්නේ මාකට් එකේ හවුසින් වලට 10-12 රේන්ජ් එකේ තමයි හවුසින් ලෝන් වල ඉන්ට්‍රස්ට් රේට් ඩිසයිඩ් වෙලා තියෙන්නේ. මේක රජයේ මැදිහත් වෙලා 6%කට 7%කට ගේන්න අපි සැලසුම් කරා. ඒකත් අර ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක කරගන්න බැරි වුණා. හැබැයි දැන් රජය ආපහු ඒ concept එකට යන්න කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන් අර first home කියන concept එකට කියන්නේ කවුරු හරි ඉස්සෙල්ලම නිවසක් ඉදි කරනකොට ඔය අඩු ඉන්ට්‍රස්ට් රේට් එකකට ලෝන් එකක් දෙන්න ඒකේ මුලින්ම බැරි වෙයි සම්පූර්ණ උදාහරණයක් විදිහට ලක්ෂ 50ක වගේ රේන්ජ් එකකට වගේ ඒ 6.7 ඉන්ට්‍රස්ට් රේට් එකට යන්න රජය උත්සාහ කරනවා. ඉතින් මේවා තමයි රජයේ පැත්තෙන් මේ affordability එක ඇති කරන්න
කටයුතු කරන්නේ මේ ආකාරයට. ඉතින් ලෝකේ අනිත් රටවලත් මේ වගේ කන්සෙප්ට් අඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ අපි සියලුම කමර්ෂල් බැංක් සහ අනිකුත් හවුසින් බැංක් එක්ක ඩිස්කෂන් කලිනුත් කරා දැනුත් අපව නැවත ආරම්භ කරන්න ඕන. මේ අපේ තියෙන කන්සෙප්ට් වල ලෝන් ෆැසිලිටිස් වල තියෙන ප්‍රශ්න තමයි මේවා උපරිම වශයෙන් අවුරුදු 20 25ට ලිමිට් වෙලා තියෙන්නේ. අනිකුත් දියුණු රටවල් මේ ලෝන් ස්කීම් යනවා සෙකන්ඩ් ජෙනරේෂන් එකට. එතකොට සෙකන්ඩ් ජෙනරේෂන් එකට ලෝන් ස්කීම් එකේ ඒ කියන්නේ ලෝන් දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ අවුරුදු 50කට වගේ ඒ රේන්ජ් එකට හවුසින් ලෝන් එක යන්න පුළුවන් නම් මේ affordability එක වැඩි වෙනවා. මොකද කාටවත් මේකෙන් බැංකුවකට වුණත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. බැංකුව ලෝන් එක දෙන්නේ තමන්ගේ ගෙදර ඒ කියන්නේ ඒ ගේ මෝගේජ් කරලා. එතකොට ඇයි අපේ බැංකු පද්ධතිය මේ වගේ ඒවලට එන්නේ නැත්තේ? මොකද බැංකු තියෙන්න ඕන තමන් ඒ කියන්නේ ඒගොල්ලෝන්ගේ කියන්නේ ඉන්කම් ජෙනරේට් කරන්න විතරක් නෙමෙයි. බැංකු මගින් මේ ඉන්න අපේ සොසයිටි එකේ ඉන්න අයට අඩු ඒ කියන්නේ අඩු පොලියට වැඩි කාලයකට ලෝන් දෙන්න ඕන. නැත්තම් ඒගොල්ලෝ හැම අවුරුද්දෙම රෙකෝඩ් තියනවා හැම බැංකු මේ අපේ ප්‍රොෆිට් එක මෙච්චරයි අපි තමයි වැඩිම ප්‍රොෆිට්. ඕක නෙමෙයි බැංකු වල තියෙන ප්‍රධාන කාර්යය. ඉතින් බැංකුත් දැනගන්න ඕන. ඒක රාජ්‍ය බැංකු වෙන්න පුළුවන්, පෞද්ගලික බැංකු වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ට පහසුකම් දීලා මිනිස්සුන්ට ජීවත් වෙන්න නිවසක් අවශ්‍යයි. එතකොට මේ නිවස අඩු පොලියකට වැඩි කාලයක් තුල ගෙවන්න පුළුවන් විදිහට බැංකු ලෝන් දීලා මිනිස්සුන්ට සුවපහසු ජීවිතයක් ගත කරන්න හොඳ නිවසක ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්න. මම හිතන්නේ ඉතාමත් වැදගත් යෝජනා කීපයක් ඔබතුමා මතු කරා. ස්තුතිවන්ත වෙනවා. මම කැමතියි නැවතත් යොමු වෙන්න ඉන්දු වීරසූරි මහත්මිය වෙත. දැන් අපි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කරනකොට මහාචාර්ය උපුලිත් මතු කරා විවිධාකාරයේ ප්‍රතිපත්ති තියෙනවා. මේවා අතර අන්තර් සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමියගේ යෝජනා දැනගන්න ගම මම කැමතියි දැනගන්න තවදුරටත් මේ ආපදාවන් සම්බන්ධයෙන්. මොකද අපිත් එක්ක ඇත්තටම අද සම්බන්ධ වෙන්න හිටිය NRPගේ සම්බන්ධය සම්පත් දායකත්වය අද එතුමා පැමිණෙන්නේ නැහැ. මේ අවදානම් සම්බන්ධයෙන් ගත්තම අපිට ඉතාමත් වැදගත් මේ ඩිසාස්ටර් මැපින් කියන එක. කොහොමද එක එක ප්‍රදේශ ඒවල පවතින අවදානම් තත්ත්වයන් යටතේ ආපදාවන් යටතේ හඳුනාගන්න කියලා. එවැනි ක්‍රමවේදයක් ලංකාවේ පවතිනවද? සහ ඒ පවතින තත්ත්වය අපි ප්‍රතිපත්ති සඳහා යොදාගෙන තියෙනවද කියන එකත් දැනගන්න කැමතියි ඔබතුමියගේ. මම හිතන්නේ හොඳම ප්‍රවේශයකට අපි ආවේ. ඔව් අපි දන්නවා මම හිතන්නේ ડોક્ટર උපුලිත් ඉතා පැහැදිලිව මේ කරා. ඔබ කාටවත් මතක නැති ඇති ලංකාවේ තියෙනවා ලෑන්ඩ් යූස් පොලිසි එකක්. ඒක කැබිනට් ඇප්‍රූවල් එකක් අරගත්තු එකක් 2007 වල මම හිතන්නේ. තව තියෙනවා අපිට ලෝකල් නැෂනල් ලෝකල් ගවර්න්මන්ට් පොලිසි කියලා එකක්. මේ සේරම පොලිසිස් මම යලිත් මතු කරන්න ඕන. මේ පොලිසි අපිට තියෙන්නේ පොලිසි ලෙවල් එකෙන්ම තියෙනවා. ඒව තවම අපිට ට්‍රාන්ස්ලේට් වෙලා නැහැ ප්ලෑන් වලට සහ ඇක්ෂන් වලට. ඒක තමයි මට මූලිකව කියන්න ඕන. අනික ඔබ ඇහුවා කොහොමද අපි අතරතේ කෝඩිනේෂන් එක. ඇත්තටම ගත්තොත් අපි ඩිසාස්ටර් මැනේජ්මන්ට් පොලිසි එක අපි ලෝකේ ඉතාමත් පිළිගත්ත සෙන්දායි ෆ්‍රේම්වර්ක් එක තුල තමයි ඒක හදලා තියෙන්නේ. හදලා ඊට පස්සේ අපිට තියෙනවා කොම්ප්‍රිහෙන්සිව් ඩිසාස්ටර් මැනේජ්මන්ට් ප්ලෑන් එක. මේ ප්ලෑන් එකේ අනුව ඩිසාස්ටර් මැනේජ්මන්ට් සෙන්ඩර් එකෙන් hazard.lk කියලා තියෙනවා. අපිට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙබ් පේජ් එකක්. ඊගාට ඩිස්ඉන්වෙන්ටා කියලා එකක් තියෙනවා. මේ දෙකේම අපිට බලා ගන්න පුළුවන් මොනවද අපේ ප්‍රදේශයේ තියෙන අපේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් ඇක්ට් එකේ තියෙනවා අපිට තියෙන ඩිසාස්ටර් 21ක් හඳුරගෙන. ඒ 21 තියෙනවා එක එක මොනවද ඒකේ තියෙන විශේෂ තියෙනව මොනවද එක එක ප්‍රදේශ වලට ගැලපෙන්නේ. අපිට මෙන්න මේ වෙබ් පේජ් දෙකෙන් තොරතුරු ගන්න පුළුවන්. ඊට අමතරව ඩිසාස්ටර් NBRO එක දැනටම ප්‍රදේශ මම හිතා දිස්ත්‍රික්ක 12ක්
ඩික්ලෙයාර් කරලා තියෙනවා. ඩික්ලෙයාර් කළා ඔවුන් ඒ ප්‍රදේශය තුල අර ප්‍රීශාන්ත මහත්තයා කිව්වා වගේ තීව්‍ර කලාප, අධි තීව්‍ර කලාප, මොඩරේට් අඩු කියලා දක්වලා තියෙනවා. එතකොට අපි තීරණයක් ගන්නකොට ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය මේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරියගේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශවලට සැලසුම් හදලා තියෙනවා. මේ හැම සැලසුමක තියෙන කලාපීකරණයක්. ඒ කලාපීකරණය තීරණය කරන්නේ ඒ ප්‍රදේශයේ තියෙන සංවේදීතාවය, එහි තියෙන අවදානම, ඒ ප්‍රදේශයේ තියෙන භූමි පරිභෝග රටාව, ඊගාට ඒ ප්‍රදේශයේ තියෙන ජල මූත්‍රවල අවශ්‍යතාවය. ඒ නිසා කලාපීකරණය කියන එක හැම සැලසුමකම තියෙන මූලික අංගයක්. ඒ වගේම ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව තියෙනවා ජාතික වශයෙන් කලාපීකරණයක්. නාගරික සංවර්ධන අධිකාරියට ප්‍රතික්‍රියාවට පත් කරපුවයි තියෙනවා. ඒ අතරතුර NBRO එක National Building Research Organisation එක වෙනමම හරි ගස්සලා තියෙනවා ඔවුන්ගේ කලාපීකරණය. මම හිතන්නේ එක ආයතනයකට, එක පුච්චලයකට, එක අමාත්‍යාංශයකට කරන්න බැරි වැඩක්. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රතිපත්තින්ගේ සියලුම ඒකාග්‍රතාවය තුලින් අපිට ඊගාවට ඉදිරි පියවරයන් පිළිබඳව තීරණ ගන්න. ඒ සඳහා හොඳම මේකක් තමයි අපිට මතකයි දැන් මේ මම දැක්ක ටාස්ක් ෆෝස් එකක් අපි හිටවල තියෙනවා. මෙහිුම. එතකොට මේ ටාස්ක් ෆෝස් එකේ මම දැක්ක හැම අමාත්‍යාංශයක්ම ඉන්නවා. එතකොට අන්න ඒ වගේ අපිට හැබැයි මේ ටාස්ක් ෆෝස් එකේ ක්‍රියාවලියට විතරක් සීමා නොවි අපි අනාගතයේදී විය හැකි දැන් අපිට පැහැදිලිව තියෙන පුළුවන් නම් මේ ආපදාවන් වලට කොහොමද කටයුතු කරන්න කියන ප්‍රිපෙයාර්ඩ්නස් ප්ලෑන් එක ඉස්සෙල්ලා හදන්න පුළුවන්. අපේ ප්‍රතිපත්ති වල ඒකාබද්ධ ඉන්ටිග්‍රේෂන් කියන එක වැදගත්. අපි ඉන්ටිග්‍රේෂන් කියනකොට බෞද්ධික විතරක් නෙමෙයි සමාජීය වශයෙන්, ඊගාවට ආර්ථික වශයෙන්, පාරිසරික වශයෙන් ඉන්ටිග්‍රේෂන් කියන වචනේ හරි තේරුම අරගෙන ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ. දැනට විශේෂයෙන් ඔබතුමා ඇහුවා මැප්ස් ගැන. ඕව අපි ගත්තොත් නාගරික සංවර්ධන අධිකාරියේ විශේෂම තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ GIS වෙනම මම හිතන්නේ හොඳටම අවශ්‍ය ඉක්විප් සියල්ම තැනක්. ඒ වගේම අනිකුත් ආයතන තුන ඩිසාස්ටර් මැනේජ්මන්ට් එකට මේක. ඊගාවට කලාපීය වශයෙන් ඕන් මේ ආපදාවන් ප්‍රදේශ දැනටම මැප් අවුට් කරගෙන යනවා. ඒ මොනවද අධිසංවේදී කලාප කියන එක මම හිතන්නේ දැනටම කරලා ඉවරයි. එතකොට අපිට අධිසංවේදී කලාපවල තියෙනවා no building zone කියලා. අපිට ඒක තුල කිසි දෙයක් හදන්න බෑ. හැබැයි මම මෙතෙන්දී යෝජනා කරනවා මේ කරපු වලට ඒ ප්‍රදේශ හඳුනාගත්තා වගේම යලි පුච්චලීන් එතෙන් නොයන්න අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එක්ක රීෆොරස්ටේෂන් අපි දන්නවා සුනාමි එකේදී අපිට තියෙනවා මේ උගත් පාඩම් වලින් සුනාමි එකේදී අපි හැම පුච්චලයකට ආපදා දුන්න ගෙයක් දුන්නා. හැබැයි අපිට අමතක වුණා අර අධිසංවේදී ප්‍රදේශවලට මොනවද ඊගාවට කරන්න කියලා. අන්න ඒ වගේ අපිට ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ආයතන වැඩ කරන රජයේ ආයතන අපේ මේ රටේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතියක් මං හිතන්නේ ඔබතුමා දන්නවා ඇති කොච්චර ඔබතුමාත් කරන කොච්චර පරිශන කරනවද. මෙන්න මේ පරිශනයි අපි මේ ජාතික වශයෙන් තියෙන අනිකුත් ආයතනයි එකමුතුව කණ්ඩායමක් වශයෙන් වැඩ කරොත් පමණයි අපිට පුළුවන් වෙන්නේ මේක ජයග්‍රහණය ලබන්න. බොහොම ස්තුතියි. අවසාන වශයෙන් මම කැමති මහාචාර්ය උපලි ඔබතුමිය වෙත යොමු වෙන්න. දැන් අපි මෙතනදී හඳුනාගත්ත ලංකාවේ සමහරක් ප්‍රදේශ තියෙනවා නිවාස සඳහා නුසුදුසු. හැබැයි සමහරක් වෙලාවට අපි කතා කරනවා නිවාස වගේම විවිධ ශේෂ්ඨ ගත්තොත් සංචාරක කර්මාන්තය ගත්තොත් එහෙම නිවසක් ඉදි නොකරන ප්‍රදේශයක් තුල ඇතැම් වෙලාවට සංචාරක කර්මාන්තය සඳහා අපි මේක විවෘත කරන්න වෙන්න පුළුවන්. එතකොට මෙවැනි අවශ්‍යතාවයන් අනුව පවතින ඉදිකිරීම සඳහා නගර සැලසුම්කරණයේදී අපිට සමහරක් වෙලාවට නවෝත්පාදනයන් disaster resilient housing ඒ වගේ concepts වලට යොමු වෙන්න අවශ්‍ය වෙයි. ඒ එක්කම මම නැවතත් මතු කරන්න කැමති මේ ආපදාවට ලක් වෙන ජනතාව නිවසා හිමිවෙනවා වගේම ඔවුන් නැවත පදිංචි කිරීමේදී අපිට කතා කරන්න වෙයි ඔවුන්ගේ ජීවන තත්ත්වය ඒ වගේම ඔවුන්ගේ රැකියාවන් කොයි විදිහටද මේ පවතින පරිසරයත් එක්ක බද්ධ කරගන්නේ කියලා. ඉතින් මේ ඔස්සේ මම කැමති ඔබතුමීගේ අවසන් අදහස් දැක්වීම සිදු කරනවා. මම කැමති ඉස්සෙල්ලාම මේ අර අනිත් විද්වතුන් තුන්දෙනාගේ අදහස් වලට මම එකඟ වෙමින්
ඔබ ඇසූ ප්‍රශ්නයට දැන් අපි තේරුම් මම අර කලිනුත් කිව්වා වගේ අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා නිවසක් කියන්නේ හුදෙක්ම නිවසක් පමණක් නෙවෙයි. දැන් අපි වර්තමානයේ නිවසක් කියන්නේ මොකද්ද? දැන් වර්තමානයේ නිවසක් කියන්නේ අපි ජීවත් වෙන ස්ථානයක් පමණක් නෙවෙයි. ඒක ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් ඒක එක්තරා විදියක යටිතල පහසුකමක්. ඒක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. මොකද අපි ජීවත් වෙන නිවස අපිට අපි යම්කිසි කර්මාන්තයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංචාරක කර්මාන්තය හෝ එහෙම නැත්නම් ප්ලාන්ටේෂන් සෙක්ටර් එක වෙන්න පුළුවන්. හැබැයි ඒ කර්මාන්තය කරගෙන ඒකේ සස්ටේනබිලිටි එක තියෙන්නේ ඒකට කොච්චර ලේබර් සප්ලයි එකක් තියෙනවද. ඒතර ඒක සාර්ථක වෙන්න නම් ඒකට ඇක්සස් කරන්න පුළුවන් විදිහේ නිවාස පද්ධතියක් තියෙනවා. ඒතර නිවාසය කියන්නේ ඇත්තටම නවාතැනක් වගේම ඒක එක්තරා විදිහක යටිතල පහසුකමක්. ඒතර අනිත් පැත්තෙන් ගත්තොත් ඒක Taman ජීවත් වීම සහ නිවාසයකට ඉල්ලුමක් වෙන ආයෝජනයක් විදිහට. ඒතර මේ ඉල්ලුම එන්නේ දේශීය වශයෙන්ුත් එන්න පුළුවන්, ජාත්‍යන්තර වශයෙන්ුත් එන්න පුළුවන්. ඒතර නිවාස වෙළඳපොළ අපි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැනත් අවබෝධයක් අපි ගාව තියෙන්න ඕනේ. ඒතකොට මේ කියන අර සංකීර්ණ తত্ত্বය සහ ඒක සිදුවෙන ක්‍රියාවලිය අපි තව දැන් අපි අද හදන නිවස අපි සමහරලාවට අවුරුදු දශක කීපයකට පාවිච්චි කරනවා. එතකොට ඒ ඇතරේ අපේ ජීවන රටාව සමාජ ආර්ථික වටපිටාව කොහොමද මේ වෙනස් වෙන්නේ? මේකට සරිලන නිවසක් අපි කොහොමද සාදාන්නේ කියන සංකීර්ණ తত্ত্বය අපි තේරුම් ගන්න ඕනේ පළවෙනි. ඒ කියන්නේ අර අපි විසඳුම හොයන්න කලින් අපි ප්‍රශ්නය ෆ්‍රේම් කරන විදිහ මම හිතන්නේ ඒක පළවෙනියට අවධානය අපි යොමු කරන්න ඕනේ. එතකොට දැන් අපිට දැන් නිවාස වලින් තොර කලාප කිව්වට සමහරලාට අර ඔබතුමා අහුවා වගේ සමහරලාට ඒ හරිය සංචාරකයින්ට අපි සංචාරක කලාප වශයෙන් අපි ඒක ප්‍රොමෝට් කරනවා නම් අපිට ඒක සම්පූර්ණයෙන් නිවාස වලින් බැහැර වෙන්න බෑ. ඒතකොට මේ සංචාර කර්මාන්තය ඒක පවත්වාගෙන අවශ්‍ය වන ඒ ලේබර් සප්ලයි එකේ සහ ඒ ප්‍රදේශවල පාරම්පරිකව ජීවත් වෙන පිරිසට ඒ නිවාස සාදා දීම අවශ්‍යයි. ඒතර මම හිතන්නේ ජාතික භෞතික සැලැස්මත් අර මේ urban areas ප්‍රොමෝට් කරන එකෙන් අදහස් වෙන්නේ අනිත් සංරක්ෂිත කලාපවල සම්පූර්ණයෙන්ම ජන ශූන්‍ය කරනවා කියන අදහස. නමුත් අර සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඒ පාරම්පරිකව ඉන්න මේ මිනිස්සුන්ගේ ජීවන රටාව පවතින ගමන් ඒ ප්‍රදේශ තුල නාගරීකරණය ප්‍රොමෝට් කරන්නේ නැත්නම් ප්‍රවර්ධනය කරන්නේ කියන අදහස තමයි තියෙන්නේ. ඒතකොට අපි ඒ වගේ අපිටම සංචාරක කර්මාන්තයේ මේ පැත්තේ අපි බලාපොරොත්තු වෙනවා නම් එකක් තමයි සංචාරක කර්මාන්තය මේ තිරසාර කරන්න වැඩපිළිවෙලක් යොදන ගමන්ම ඒ සඳහා අවශ්‍ය වෙන නිවාස සැපීම යම්කිසි දුරකට ඒකත් එක්ක රෙසිලියන්ට් වෙන විදිහට අපිට සකස් කරන්න සැලසුම් සාදන්න වෙනවා. එතකොට අපි ඒ වගේම දැන් නිවාස ප්‍රශ්නය ගැන බැලුවොත් අපි දැන් ඉදිරියට එකක් අර මං කිව්වා වගේ ප්‍රශ්නය අපි ෆ්‍රේම් කරන විදිය. දෙවෙනි එක තමයි අපි කොහොමද විශේෂයෙන්ම affordability ගත්තාම මේ අපි ලබා දෙන නිවාස වල land right එක property right එක මොකද ඒ අනුව තමයි අපිට ඒකේ මූල්‍යකරණය කියන එකට යොමු වෙන්න හැකියාව තියෙන්නේ. එතකොට අපි land right එක නැත්තම් property right එක කොහොමද හරියටම ඒ කෙනාට ලබා දෙන්නේ? මොකද අපි දන්න දැනට ලංකාවේ 80%ක්ම තියෙන රජයේ ඉඩම්. එතකොට ඒකේ රජයේ ඉඩම් උනාට මෝගේජ් රයිට් එකක් තියෙනවා. ඒ කොහොමද මේ මූල්‍ය වෙළඳපොළ වෙත අර දීපල හරහා මූල්‍ය වෙළඳපොළ වෙත කොහොමද අපි ඒ කෙනාට ඇක්සස් දෙන්නේ කියන තත්ත්වය ඇති කරන්නේ. අනිත් ප්‍රධානම කරුණ තමයි අර ඉන්දු වීරසූරි මහත්මිය කිව්වත් වගේ අපි කොහොමද මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම දැන් සැලසුම් අපිට සැලසුම් තියෙනවා, සැලසුම් වලට අදාළ රෙගුලාසි තියෙනවා. මේවා බලාත්මක කරන්නේ කොහොමද? දැන් සමහරලාට අපිට zoning regulations තියෙනවා, land permission, land use එකට අවශ්‍ය permission ගන්න ඕනි කියලා තියෙනවා, building එක හදන්න permission ගන්න ඕනි කියලා තියෙනවා. නමුත් අපි කොහොමද මේ தත්ත්වය බලාත්මක කරන්නේ? සහ අනිත් වැදගත්ම කරුණ තමයි දැන් අපි විශේෂයෙන්ම අපි දන්නවා අපි ගොඩක් වෙලාවට අපි මේ vertical living වලට යනකොට තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ condominiums apartments කොහොමද කළමනාකරණය කරන්නේ කියලා. මොකද මේකේ sustainability එක කියන්නේ අර ගන්න access එක විතරක් නෙවෙයි, ඒක ලබා ගැනීම විතරක් නෙවෙයි, නමුත් ඒක කළමනාකරණය. අපි දන්නවා පෞද්ගලික අංශයත් condominiums මේ වෙළඳපොළට මේ සප්ලයි කරනවා නැත්නම් නිෂ්පාදනය කරනවා, ඒ වගේම රාජ්‍ය අංශය. එතන මේ අංශ දෙකේම තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ කොහොමද මේ කොන්ඩොමිනියම්ස් මේවා කළමනාකරණය කරන්නේ කියලා. ඒකේ යාවත් කාලීන වීම සහ ඒකේ සස්ටේනබිලිටි එක මම හිතන්නේ ඉදිරියට ඊටාම වැදගත් වෙනවා. එතකොට මේ කියන
අනිත් දේ තමයි දැන් අපි කාලගුණ විපර්යාස පමණක් නෙවෙයි මං හිතනවා අපි මේක හඳුනා ගන්න ඕනේ අන්සර්ටන්ටි කියන එක. يعني අපිට තියෙන අවිනිශ්චිතතාවය. ඒක කාලගුණ විපර්යාස කියන්නේ ඒකේ ප්‍රධාන කාරණාවක්. ඒක ආර්ථිකමය වෙන්න පුළුවන්, දේශපාලනික වෙන්න පුළුවන්. ඕනෑම විදිහේ මං හිතන්නේ අවිනිශ්චිතතාවයන් වලට මාකට් එකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ දීපල වෙළඳපොළ කියන එක අපේ අනිකුත් ආර්ථිකයන් අනිත් සෙක්ටර්ස් එක්කත් ඉන්ටර්සෙක්ට් වෙනවා. එතකොට අපි මේක එක සෙක්ටර් එකක් යම්කිසි විදියකින් හානි වුණොත් ඊටු සියල්ලත් ඒ විදියට වැටෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි මේ අර නැවතත් අර මං කියන වගේ අපි ප්‍රශ්නීය සංකීර්ණතාවය සහ ඒක ක්‍රියාවලියක් කියන එක හඳුනා ගන්න. ඒ වගේම අර කලමනාකරණය කියන පැත්ත ලංකාවේ යම්කිසි දුරකට මම හිතන්නේ හැමෝම එකඟ වෙනවා ඇති. අර අපි හැදුවට පස්සේ ඒ හවුසින් ක්වොලිටි එක ස්ටෑන්ඩඩ්ස් සහ මැනේජ්මන්ට් ඔන්න ඔය කියන අංශ වෙත විශේෂයෙන්ම අපිට අනාගතයේදී අවධානය යොමු කරන්න කියන තත්ත්වය තමයි තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි එකමාරකට වඩා අධික කාලයක් අපේ මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඉතින් අද මේ සඳහා සහභාගී වුණා ඉංජිනේරු කුමුදුලාල් බෝගාවත් ලේකම් නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍යාංශය සැලසුම් EAC ප්‍රියශාන්ත උපාධ්‍යක්ෂක ජෙනරාල් භූමි හා දීපල කළමනාකරණය නාගරික සංවර්ධන අධිකාරිය ඒ වගේම මහාචාර්ය උප්ලි පෙරේරා අධ්‍යක්ෂක දීපල අධ්‍යයන මධ්‍යස්ථානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒ වගේම මිස් ඉන්දු වීරසූරිය හිටපු සභාපතිනි ශ්‍රී ලංකා සැලසුම්කරුවන්ගේ ආයතනය කියන ආයතන වලින් සම්පත් දායකත්වයට යටතේ අපි අද මම හිතන්නේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්න උත්සාහ කරේ මේ අවදානම් ඒ වගේම ව්‍යසන සමග ලංකාවේ නිවාස වෙළඳපොළද කියන එක සම්බන්ධයෙන් මෙතනදී රාජ්‍ය අංශයේ දායකත්වයේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ සැලැස්මක්ද කියන එක ලේකම්තුමා බොහොම හොඳින් පැහැදිලි කරා. ඒ කියන්නේ අපි උත්සාහ කරනවා නගර සැලසුම්කරණය සහ නිවාස සැලසුම්කරණය ඒකාබද්ධ කරලා විවිධ ස්ථානවල නිවාස ඉදිරි කරනවා කියන සංකල්පයෙන් ඔබට ගිහිල්ලා නගර තුලට ජනතාව කේන්ද්‍රීය කරගෙන වඩා නිවසකට එහා ගිය ජීවන තත්ත්වයක් උන් ලබා දෙන්න. එහිදී UD එකේ කාර්යභාරය ඒ වගේම අපි සාකච්ඡා කරා. ඒ වගේම මේ තුල එන්න පුළුවන් ගැටලුත් මම හිතන්නේ අද සාකච්ඡාව තුළ මතුවුණා. විශේෂයෙන් මෙවැනි තත්ත්වයක් තුළ ඇතැම් ප්‍රදේශ අපිට වෙන් කරන්න වෙන විවිධ කර්මාන්ත සඳහා විශේෂ සංචාරක කර්මාන්තය එතනදී පවතින භූමි ප්‍රදේශය තුලම උන්ට වඩා ආරක්ෂාකාරී නිවාස ලබා දෙන්නේ කොහොමද කියන කරුණත් මම හිතන්නේ අද අපි සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡාව සඳහා සහභාගී වූ සියලුම සම්බන්ධතාවයන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතියි.